සිත් පහන් වැට අයිබෝවන් සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනයත් එක්ක අපි 2026 වර්ෂයේ සිත් පහන් වැට වැඩසටහන මේ විදිහට අපි ආරම්භ කරනවා. පසුගිය වසර පුරාවටත් අපි ඔබව මුණ ගැහුණා බොහොම සාරගර්භ කාරණාවන් මාතෘකාවන් එක්ක. ඒ විදිහටම අපි මේ වර්ෂයේදීත් ඔබව මුණ ගැහෙනවා දවසේ සාරගර්භ කතාබහ සිත් පහන් වැට වැඩසටහන තුල. අද අපි ජීවිත තුල අලුත් බලාපොරොත්තු, අලුත් ප්‍රාර්ථනා, අලුත් ඉලක්ක, අලුත් අරමුණු මේ හැම දෙයක්ම අපි පොදි බැඳගෙන නව වර්ෂයට අපි පානගනවා. අපි අද සිත් පහන් වැට වැඩසටහන තුල කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ උදාවුණු වර්ෂය අපි කොහොමද අර්ථාන්විත වසරක් බවට පත් කරගන්නේ? අපේ හිතේ තියෙන බලාපොරොත්තු අරමුණු ටික කොහොමද අපි ජයග්‍රහණය කරන්නේ? ඒ පිළිබඳවයි අද අපි සිත් පහන් වැට වැඩසටහන තුළ තොරතුරු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපේ කතාබහට අපි ආරාධනා කළා මේ කාරණාව පිළිබඳව තොරතුරු සාකච්ඡා කරන්න සන්නාම සහ අලවි උපදේශක විකසිත වීරසිංහ මහත්මාට. එතුමා එක්ක තමයි අපි දවසේ සාරගර්භ කතා බහ සිත් පහන් වැට වැඩසටහන අද අරගෙන එන්නේ. ඉතින් අපි අද දවසේ මේ කතා බහට ආරම්භයක් විදිහට මා කැමති විකසිත මහත්මයාගෙන් දැනගන්න. දැන් අපි අද දවසේ අලුත් ගමනක් අලුත් අරමුණු බලාපොරොත්තු එක්ක ආරම්භ කරනවා. එතකොට මේ අපි මේ වර්ෂය සැලසුම් කරනකොට ඊට කලින් මම හිතනවා, මම විශ්වාස කරනවා අපේ ජීවිතය පිළිබඳව ස්වයං පරීක්ෂණයක් අපි කරගන්නවා නම් අපිට හැකියාව ලැබෙනවා අපි ඉන්නේ කොතනද, අපේ තියෙන ශක්තියින් මොනවද, එහෙමත් නැත්නම් අපි කෙටියෙන්ම කිව්වොත් මම කවුද, මට තියෙන ශක්තියින් මොනවද, මම කොතනද ඉන්නේ. මෙන්න මේ පිළිබඳව අවබෝධයක් ලබා ගත්තොත් අපේ ඉදිරි කාල සීමාව සැලසුම් කරන්න අපිට පහසුයි. අපේ කතා බහේ මා කැමති ප්‍රවේශයක් ලබා ගන්න කොහොමද අපි අපේ ජීවිතය ස්වයං පරීක්ෂාවකට ලක් කරගන්නට අවශ්‍ය වෙන්නේ. අපි එතනින් අපේ කතා බහ ආරම්භ කරමු. ඒක හොඳ දෙයක් මధుරං. ඒ කියන්නේ අපි දෙයක් පටන් ගන්න කලින් අපි බලන්න ඕනේ අපි ඉන්නේ කොතනද. සමාගමක් වුණත් එච්චරයි. සමාගම මේ අවස්ථාවේ කොයි වගේ තැනකද ඉන්නේ? තරංගකාරී වෙළඳපොලේ කොතනද ඉන්නේ? එහෙම නැත්නම් තමන්ගේ ඉන්ඩස්ට්‍රි එක අපි කියන්නේ කර්මාන්තේ තමන්ගේ ශාස්ත්‍රයේ කොතනද ඉන්නේ? තමන් පුද්ගලෙක් විදිහට තමන්ගේ ශාස්ත්‍රයේ කොතනද ඉන්නේ? පුද්ගලික ජීවිතේ තමන් කොතනද ඉන්නේ? වෘත්තිමය ජීවිතේ සහ පුද්ගලික ජීවිතේ. එතකොට ඔය දෙකේම අපි දැනගන්න ඕනේ අපි කොතනද ඉන්නේ කියලා. එතකොට අපි දන්නවා අපිට යන්න ඕනේ කොතෙන්ටද? අපි දැන් ඉන්නේ කොතනද? සහ අපි යන්න ඕන තැනට අපේ අරමුණු එහෙම නැත්නම් අපේ ඒකායන බලාපොරොත්තු වලට අපි යන්න ඕන විදිය එහෙම නැත්නම් අපි කියන්නේ ස්ට්‍රැටජි එක ඒ සැලැස්ම කොයි විදිහටද හදා ගන්න ඕනේ කියන ඒ පිඹුරුපත් සකසා ගන්න ඕනේ කොහොම. ඒ හැම දෙයකටම කලින් අපි දැනගන්න ඕනේ අපි ඉන්නේ කොතනද, තමන් කවුද සහ තමන් කොතනද ඉන්නේ කියන එක. සමහරලාට මధుරංග මෙහෙම එකකුත් තියෙනෝනේ. අපි සමහරලාට අපි තාමත් හොයනවා බුදුන් වහන්සේ කිව්ව එකයි විශ්වය ගැන හොයනවට වඩා විශ්වයේ උපත සිදු වෙච්ච හැටි වුණාට වඩා තමන් තුලට කිඳා බහින්න. තමන් කවුද? තමන් මොකටද, තමන් මොකක්ද කරන්නේ, තමන් කවුද, තමන්ගේ තියෙන ශක්තියින් මොනවද, තමන්ගේ තියෙන දුර්වලතා මොනවද, තමන් හදාගන්න මොනවද, තමන්ගේ ඒකායන අරමුණු මොනවද, මේ දේවල් ගැන අපි හොයන්න ඕනේ නේද? එහෙම නැතුව මේ ලෝකේ ආරම්භය කොහොමද, අවසානය කොහොමද සිද්ධ වෙන්නේ, ජීවයාගේ උපත කොහොමද ආවේ කියන එකට වඩා අපි දැනගන්න ඕනේ දේවල් ඒක. ඉතින් මధుරංග මම හිතනවා අපි අද මම පුද්ගලෙක් විදියට, ඔබ පුද්ගලෙක් විදියට කොතනද ඉන්නේ කියන එක අපි ඒක ගැන හරි ස්වයං පරීක්ෂාවක්. ඔයා කිව්වොත්, ඔයාගේ වචනෙන්ම කිව්වොත් අන්නේ දේ අපි කරන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපි මුලින්ම දැනගන්න ඕනේ අපිට තියෙන හැකියාවන් මොනවද? අපි කියන්නේ අපිට තියෙන ශක්තියින් මොනවද? අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ඒකට ස්ට්‍රෙන්ත්ස් කියලා. හරිද? ඒ වගේම අනිත් පැත්තේ ඒකට විරුද්ධ දේ තමයි අපේ තියෙන දුර්වලතා මොනවද? අපේ තියෙන අඩලුහුඬුකම් මොනවද කියන එකත් අපි දැනගන්න ඕනේ. මොකද ගොඩක් අය කැමති නැහැ තමන්ට තියෙන අඩුපාඩු තමන්ට කියන්නේ තමන්ට තියෙනවා කියලාවත් පිළිගන්න. ඔව් ඒක අපි මුලින්ම නිහතමානී වෙන්න ඕනේ. අපේ තියෙන අඩුපාඩුකම් මොනවද කියන එකත් අපි හොයාගන්න. ඒක අඩුතරමේ අනිත් අයට නොකියුවත් අපි විදිහටවත් හොයාගන්න ඕනේ පුද්ගලිකව. රයිට්, මේ දේවල් තමයි මගේ තියෙන අඩුපාඩු. ඒකට අපි දන්නවා හැදෙන්න ඕනේ මොනවද කියන එක නේද? ඒ වගේමයි අපි දැනගන්න දැන් ඔය
තමන්ගේ තියෙන හැකියාවල් සහ දුර්වලතා කියලා කියන ওই දෙකම අභ්‍යන්තරව තමන්ට තියෙන දේවල්. තමන්ගේ තුල තියෙන දේවල්. නේද? තමන්ගේ මනස තුල ශරීරය තුල තියෙන දේවල්. තම අභ්‍යන්තරේ. ඊට පස්සේ අපි ඕකෙන් එළියට ගිහිල්ලා අපි බලනවා එළියේ තමන්ට තියෙන අවස්ථා මොනවද? උකහා ගත යුතු අවස්ථා, වාසි සහගත අවස්ථා. මේ කියන්නේ අනවශ්‍ය විදිය වාසි නෙමෙයි. තමන්ගේ තියෙන හැකියාව දන්නවා, දුර්වලකම් දන්නවා. ඉතින් ওই දෙකත් එක්ක අපි දැනගන්නවා අපිට තියෙන වාසි මොනවද? අපිට තියෙන අපි කියන්නේ අපිට තියෙන අවස්ථාවල්, වාසි සහගත දේවල්, තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් දේවල් මොනවද? ඒ වගේමයි තමන්ට තියෙන අභියෝග මොනවද? ඔය දෙක තියෙන බාහිර පරිසරය. අවස්ථාවල් සහ බාහිර ඒනේ බාහිර අවස්ථාවල් සහ අභියෝග. ඔය දෙක අපේ පාලනයෙන් තොරයි ගොඩක් වෙලාවට බොහෝ දුරට. නමුත් ශක්තියින් සහ දුර්වලතා, හැකියාවන් සහ දුර්වලතා අපේ පාලනයේ 100% අපේ පාලනයේ තියෙනවා. මොකද ඒක අපේ ඇතුලේ තියෙන දෙයක්. එතකොට අපි ඕක සාමාන්‍යයෙන් මම ව්‍යාපාර උපදේශකයෙක් විදියට මට ශේෂ්ත්‍රයේ මම ගොඩක් වෙලාවට අපි අර SWOT analysis කියලා කියනවා. strengths, weaknesses, opportunities, threats. strengths කියලා කියන්නේ ශක්තියින්, weaknesses කියන්නේ දුර්වලතා, opportunities කියන්නේ බාහිර පරිසරයේ තියෙන අවස්ථා, threats කියලා කියන්නේ අපි කියන්නේ අභියෝග. එහෙම නැත්නම් අපිට ඒ කියන්නේ ජයගත යුතු අභියෝග. අපි එහෙම හිතමුකෝ ධනාත්මක විදියට. right? ඉතින් ඕක අපිට පුළුවන් අපි කීයෙන් කී දෙනාද ওই විදියට ලිස්ට් එකක් ගහලා ඔය කාණ්ඩ 4කට අරගෙන අපි ඕක සමහරලාට ව්‍යාපාර අධ්‍යයනය ඒ වගේ දේවල් ඉගෙන ගන්න සිසුන් එහෙම නැත්නම් ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න අය මේ ගැන හොඳටම දන්නවා SWOT analysis කියන එක. අපි ඕක කරන්නේ සමාගම් සහ වාණිජමය අරමුණකින්. නමුත් අපි කීයෙන් කී දෙනාද පුද්ගලික ජීවිතේ ඕක Tamanට මේ හරියට ප්‍රායෝගිකව අපි ඒක මේ අපේ ප්‍රයෝජන සඳහා ගලපගන්න. ඉතින් මම හිතන්නේ අපි SWOT analysis එකක් මේ ශක්තියින් එහෙම නැත්නම් අවස්ථා, අභියෝග මේ තියෙන මෙන්න මේ වගේ දේවල්, අපි දුර්වලතා, මේ දේවල් අපිටම කරගන්න එක තමයි හොඳම උදාහරණය. දැන් අද අපි මේ අවුරුද්ද පටන් ගන්න කලින් අපි දැනගන්න ඕනේ අපේ තියෙන මේ SWOT analysis එක අපිට කරගන්න ඕනේ. කොලයක් අරගෙන අපි පෑනක් අරගෙන SWOT analysis එක මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ හරි අපි දැනගන්න ඕනේ මේක මේ විදිහට කරන්න. දැන් මම උදාහරණ කියනකොට දැන් යම් කිසි කෙනෙක් හිතන්න පුළුවන් මේ මම මගේ ඔළුවෙන් තමයි මේ දේ හදාගෙන ඉන්නේ. මගේ ඊයේ ප්ලෑන් එක තියෙන්නේ මගේ ඔළුවේ කියලා. දැන් එහෙම කෙනෙක් හිතුවොත් එවැනි අයට ඔබතුමාට දෙන්න තියෙන උපදේශය මොකක්ද? ඔය දැන් ඒ ඔළුවේ තියෙන එකත් ක්‍රියාත්මක වෙන්න ඕන විදියක් තියෙනවනේ. අපි ඔළුවේ ඇත්තටම හදාගන්නේ අරමුණක්. එහෙම නැත්නම් බලාපොරොත්තුවක්. මගේ ෆයිනල් ඔබ්ජෙක්ටිව් එක, මගේ අවසාන ඒකායන අරමුණ මේකයි මේ අවුරුද්දේ. නමුත් ඒකට යන්න ඕනේ කොහොමද? සහ ඒක මොනතරම් achievable ද? අපි කියන්නේ ඒක Tamanට ඒ කියන්නේ ඒකට ළඟා වීමේ හැකියාවක් තියනවද මේ අවුරුද්ද ඇතුළත? හෝ අවුරුද්ද අවසානයේ කියන එක තීරණය වෙන්නේ ඔයා ඉන්න තැන මත. ඉතින් ඉස්සෙල්ලා ඉන්න තැන අපි හොයාගෙන ඉන්නවා. ඉතින් ඒකෙදි මధుරංග මම මෙහෙම කියන්න. අපි ඔය ස්ට්‍රෙන්ත්ස් ගැන කියලා කියනකොට අපි නිකන් ශක්තියින් කියලා කිව්වහම අපි දැනගන්න ඕනේ අපිට තියෙන හැකියාවන් මොනවද? අපේ තියෙන කුසලතාවල් මොනවද? එහෙම නැත්නම් අපේ තියෙන අධ්‍යාපන සුදුසුකම් නේද? අපේ තියෙන දැනුම, අත්දැකීම්, මේ දේවල් තමයි හැම වෙලෙම අපි කියන්නේ අපිට තියෙන ප්ලස් පොයින්ට්ස්. අපිට තියෙන ශක්තිය. එතකොට දැන් ඒවා මොනවද කියන එක අපි හොයාගන්න ඕනේ. ඒ වගේමයි අපිට තියෙන දුර්වලතා. ඕවා ඇතුළෙම සමහරවිට දුර්වලතාවක් තියෙනවා. ඉතින් ඒ දුර්වලතා මොනවද කියන එක තමන්ගේ තියෙන ඉක්මනින් කිපෙන සුළු බව, එහෙම නැත්නම් නොසැලකිලිමත් බව, වැඩිදුර හිතන්නේ නැතුව තීරණ ගන්න එක වෙන්න පුළුවන්, හෙවිල්ලක් බැලිලක් නැතුව ඉතිරි කිරීමක් නැතුව වියදම් කරන එක වෙන්න පුළුවන්, සල්ලි අතට එන විදිහේ මූල්‍ය කළමනාකරණය නැති වෙන්න පුළුවන් නේද? ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. දෙයක් ගැන අපි විශ්ලේෂණාත්මකව හිතන්නේ නැති දේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හදිසි තීරණ අපි කියන්නේ ඒක වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඔය කියන දුර්වලතා මොනවද කියන එකත් අපි හොයාගන්න ඕනේ. ඊට පස්සේ අපි අර කතා කරේ opportunities. එහෙම නැත්නම් අවස්ථාවල්. ඉස්සරහා ඒ කියන්නේ එළිය සමාජයේ Tamanට උකහා ගත හැකි හොඳ අවස්ථා මොනවද තියෙන්නේ? තමන්ගේ තියෙන හැකියාවන්, එහෙම නැත්නම් තමන්ගේ තියෙන ශක්තියින්, තමන්ගේ තියෙන කුසලතා ප්‍රයෝජනට අරගෙන මූල්‍යමය පැත්තෙන් හරි මූල්‍යමය නොවන විදියකට හරි සමාජයට සෙතක් විදියට වෙන කිසිම සබාධර්මයට අයහපත නොවන විදියෙන් තමන්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දේවල් මොනවද? ඒ වගේමයි ඒ ගමන යනකොට හම්බෙන threats, අභියෝග මොනවද කියන එකත් අපි හොයාගන්න ඕනේ. දැන් ඕක මම ඊට වඩා සරල කරොතින් දැන් උදාහරණයක් විදිහට අපිට දැන් ඕක දැන් SWOT analysis එකක් ගහලා විතරක් මදි. දැන් ඕක අපි හැදුවා කියමුකෝ. හරි එතනින් එහාට අපි මොකද්ද කරන්නේ? මෙතනින් ඊළඟ ස්ටෙප් එක තමයි අපි දැනගන්න ඕනේ මේවා කන්වර්ට් කරගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදියට දුර්වලතා තියෙනවා නම් දුර්වලතාව තියෙන තැනම දැන් අපි ලියලා ඉඳලා වැඩක් නැහැනේ. වැඩක් නැහැ. අපි ඒක නිවැරදි වෙන්න අවශ්‍යයි. අන්න හරි. එතකොට ඒ දුර්වලතා අපි ශක්තියින් විදියට පරිවර්තනය කරගන්න ඕනේ. අභියෝග අපි අවස්ථාවල් විදියට හරව ගන්න. අපි ටෝස් මැට්‍රික්ස් කියලා කියන්නේ ඔය SWOT එකේ මේකයි. කියන්නේ threats කියන එක opportunities විදියට හරව ගන්න. අභියෝගයක් අපි අවස්ථාවක් විදියට පරිවර්තනය කරගන්න ඕනේ. දුර්වලතාවක් weakness එකක් අපි strength එකක් ශක්තියක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. දැන් ඕක මම මෙහෙම කියන්නම්කෝ තවත් සරල කරලා. අපිට දැන් මට මතකයි දැන් ලංකාවේ
මට තැපැල් කර්මාන්තේ එහෙම නැත්නම් තැපැල් ඒ ශේෂ්ත්‍රය ගොඩක් දැන් මුල් ලෝකෙම යල් පැන ගිය දෙයක් කියලා කියනවා. ඒකට අර මට මතකයි පහුගිය කාලේ ආందోලනාත්මක දෙයක් වුණා නුවරඑළිය තැපැල් කාර්යාලයට මොකද කරන්නේ? රජයන් පවතින රජත් ඊට කලින් හිටපු රජයත් ඒ නුවරඑළිය තැපැල් කාර්යාලයට මොකද කරන්නේ? නිශ්චිත ආදායම් ලැබෙන්නේ නැහැ. වටිනා පරණ බිල්ඩින් එකක් ගොඩ නැගිල්ලක් නුවරඑළිය නගර මැදේ තියෙන. ඒක නිකන් මොකද තැපැල් දෙපාර්තමේන්තුව එතෙන්දී ලාභ ලබන ආයතනයක් නෙවෙයි කියලා ඒකට මොකද කරන්නේ කියලා. ඉතින් ඇත්තටම අපිට පුළුවන් ඒ වගේ ගොඩනැගිල්ල මම කියන්නේ ජාතික මට්ටමින් උදාහරණයක්. ඒ වගේ ගොඩනැගිල්ලක් ඒ වගේ පරණ විදියට, ඒ කියන්නේ අපි හිතනවා අර පරණ විදියට සීල් එක ගහලා ලියුමක් තැපැල් කරලා පෝස්ට් කාඩ් එකක් තැපැල් කරන දේ අර නුවරඑළිය වගේ සංචාරකයෝ වෙන ප්‍රදේශයක ඒ වගේ තැනක අපිට ඒ පරණ ගොඩනැගිල්ලේ පරණ අත්දැකීම විදේශිකයන්ට අලෙවි කරන්න පුළුවන් නම් ගොඩනැගිල්ලත් එහෙමයි, ඇතුලේ තියෙන ක්‍රියාවලියත් එහෙමයි, අත්දැකීම. මොකද අද තියෙන්නේ ඊමේල්, SMS මේ හැමදේම ඩිජිටල් කරණය වෙලා. ඩිජිටල් කරණය වෙච්ච ලෝකේ පරණ අත්දැකීම ලබා ගන්න තියෙනවා නම් මිනිස්සු ගෙවලා හරි ඒ අත්දැකීම ලබා ගන්න කැමති වෙනස් විදිය අත්දැකීම. මොකද තමන්ගේ රටකවත් නැති දෙයක් විදේශිකයන්ට ඒකෙන් ලැබෙනවා. දැන් සහ දැන් අපි දකින වර්තමානයේ අපේ සමාජය වුණත් අර පරණ දෙයකට තියෙන වටිනාකම වැඩි. දැන් අර එතන තියෙන ත්‍රෙට් එකක්, අභියෝගයක් කොහොමද මේක ලාභ ලබන ආයතනයක් කරන්නේ, කොහොමද මේ ගොඩනැගිල්ල අපි ඉස්සරහට පවත්වාගෙන යන්නේ? අන්න අපි ඒකට අපි ඒ අභියෝගය අවස්ථාවක් බවට පත් කරගත්තා නේද? අපිට මේක ඔපචුනිටියක් ලැබිච්ච දෙයක් වගේ එතකොට නේද? අර අභියෝගය අපි ඒක කන්වර්ට් කරගත්තා. ඉතින් ඔර දැන් උදාහරණයක් විදිහට තවත් අපි ඔය විදිහට මහා පරිමාණ විදිහට අපි කතා කරනවා තේ කර්මාන්ත ශාලාවල් තියෙනවා, පරණ තේ කර්මාන්ත ශාලාවල්, එහෙම නැත්නම් පරණ මොන හරි නිෂ්පාදන ක්‍රියාවලිය ඉන්න කර්මාන්ත ශාලාවක් තියෙනවා නම් ඒකේ යන්ත්‍ර සූත්‍ර පරණයි නම් අපිට ඒකේ ප්‍රොඩක්ෂන් එකක්, ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියක් අදටත් වෙනවා, නමුත් හරිම මන්දගාමී. මොකද අලුත් යන්ත්‍ර සූත්‍ර නෙවෙයි තියෙන අද කාලේ විතර නූතන යන්ත්‍ර සූත්‍ර වලින් ඊට වඩා වේගෙන් නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට පුළුවන් අපිට අර නිෂ්පාදන ක්‍රියාවලියත් වෙන ගමන් ඒක මිනිසුන්ට පෙන්වන්න පරණ කාලේ ඉස්සර කාලේ මෙන්න මේ විදිහට තමයි නිෂ්පාදනය සිදු කරේ. ඒ පරණ කාලේ තිබිච්ච 1900 බර ගණන් වල ජර්මනිය සහ එංගලන්තේ ජපානයේ නිෂ්පාදනය කරන ලද යන්ත්‍ර සූත්‍ර වැඩ කරන්නේ මෙහෙමයි. ඒකේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ විදිහට කියලා අර නිෂ්පාදන ක්‍රියාවලිය වෙන ගමන්ම සංචාරකයන්ට දේශීය සහ විදේශීය සංචාරකයන්ට අරක පෙන්නලා තව ආදායමක් කරගන්න පුළුවන්. දැක්කද? එතකොට අපිට තියෙන අභියෝගය අපි ඒක කන්වර්ට් කරගත්ත ඔපචුනිටි. දැන් මම ඔක පුද්ගලෙක් වශයෙන් මගේ මට හොඳටම කතා කරන්න පුළුවන් මధుරංග ගැන කියනකොට වඩා මට මම ගැනනේ. ඒතකොට මధుරංග මගේ පැත්තෙන් ඉන්න මම කල්පනා කරලා බැලුවා මම මේක ගැහුවාම මට තියෙන දැන් අපි දුර්වලකමක් බැලුවොත් අපි වීක්නස් එකක් අපි ස්ට්‍රෙන්ත් එකක් විදිහට, ඒ කියන්නේ දුර්වලතාවයක් අපි කොහොමද ඒක ශක්තියක් විදිහට පරිවර්තනය කරගන්න එකත් හොයාගන්න එපා. අපි පුද්ගලෙක් විදිහට අපිට ඒක කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම යම්කිසි දෙයක් මధుරංග කරනකොට යම්කිසි වැඩි සාමාන්‍යයෙන් කෙනෙක් කරන වෙලාවට වඩා පොඩි වෙලාවක් වැඩිපුර ගන්නවා. ඒක පැය කීපයක් වෙන්න පුළුවන්, දින කීපයක් වෙන්න පුළුවන්, සති මාස ඔය වගේ ප්‍රමාණයක් ඒ පොරොන්දු වෙච්ච කාලයට වඩා යම්කිසි. ඒකට මම බැලුවා රයිට් මම මේ වෙලාව ගන්නවා වැඩි අනිත් අයට වඩා. ඒකට මම කොහොමද මේක මට තියෙන ශක්තියක් ස්ට්‍රෙන්ත් එකක් විදිහට පරිවර්තනය කරගන්නේ? මම කරා මම මේ වෙලාව ගන්නව නම් වැඩේකට ඕනකමින් වෙලාව වැඩිපුර ගන්නව නම් ඒ වැඩේම නියැලෙන ගම මම හිතාගත්තා රයිට් මම ඒක අනිත් අයට වඩා හරියට කරනවා. එකපාරක් කරලා දෙවනි පාර චෙක් කරනවා මේක හරියට වෙනවද කියලා, තුන්වෙනි පාරත් චෙක් කරලා සර්ව සම්පූර්ණ විදියට අපිට මං කියන්නේ 100% සර්ව සම්පූර්ණ විදියට දෙයක් කරන්න බෑනේ අද ලෝකෙ කිසිම එහෙම පුද්ගලයෝ නැහැනේ. නමුත් අනිත් අයට වඩා සර්ව සම්පූර්ණ විදියට මම මේ වැඩේ බාර දෙනවා මගේ ගනුදෙනුකාර භවතෙක් විදියට. ඒතකොට දැක්කද මම මේ වැඩිපුර වෙලාව ගන්නවා. ඒක මගේ දුර්වලතාවයක්. හැබැයි මගේ දුර්වලතාවය මම ශක්තියක් බවට පත් කරගත්තා. වැඩිපුර වෙලාව ගන්නවා රයිට්. ඒ වෙලාව ඇතුළත මම අනිත් අය කරනවට වඩා වැඩේ හරියට හොඳට කරනවා. නේද? හදිසිය කරලා අඩුපාඩු ඇතුව දෙනවට වඩා කෙනෙක්ට බාර දෙනවට වඩා වැඩක් ඒක ගන්න කාලය ඇතුළත මම හරි අනිත් අයට වඩා වෙලාව ගන්නවා නම් ඒ කට්ටියට වඩා මට ඒ කියන්නේ වෙලාව තියෙනවා. ඒතර ඒ වෙලාව අරගෙන මම කරන්නේ වැඩේ හරියට කරලා හොඳට කරලා බාර දෙන එක. අන්නේ දැක්කද? එතකොට ඒ ත්‍රෙට් එකක් එහෙම නැත්නම් අපි කියන වීක්නස් එකක්, ඒ කියන්නේ දුර්වලතාවයක් මම මගේ ශක්තියක් බවට පරිවර්තනය කරගත්තා. ඒක දැන් තමන්ට අවංක වෙලා තමන්ගේ තියෙන දුර්වලතා ටික හඳුනා ගන්න නේද? මුලින්ම නිහතමානී වෙන්න ඕනේ තමන්ගේ තියෙන දුර. අද ගොඩක් කට්ටිය වෙලා තියෙන මధుරංග තමන්ගේ තියෙන අඩලුහුඬුකම් දුර්වලතා පිළිගන්න කැමති නැහැ. අඩුම තරමේ වෙන මිනිස්සු ඉස්සරහම ඕන්නේ නැහැ. තමන් තුලවත් අපි අනිවාර්යෙන්ම ඒක ඍණාත්මක දෙයක් නෙවෙයි. අපි කතා කරන්නේ මේ දේවල් කොහොමද අපි හදාගන්නේ? මේ දේවල් කොහොමද ප්‍රයෝජනයක් ඇති විදිහට අපි හදාගන්නේ? දැන් අද අලුත් දවසක්, අලුත් අවුරුද්දක්, අලුත් බලාපොරොත්තු එක්ක අපි කටයුතු කරන්නේ. එතකොට අපි හැමෝගෙම මේ අඩු වැඩි වශයෙන් බලාපොරොත්තු, ප්‍රාර්ථනා, ඉලක්ක තියෙනවා. ඒ ඉලක්ක වලට යන්න නම් අර අපි අනිවාර්යෙන්ම මේ ස්වයං පරීක්ෂණය කියන දේට අපි අවංක වෙලා තමයි මේ දේ කරගන්න අවශ්‍ය. අපේ තියෙන දුර්වලතා ටික අපි හදාගත්තේ නැත්නම් අපිට මෙහෙම දුර්වලතා නැහැ කියලා අපි පිළිබඳව අදි탁සේරුවක හිටියොත් සමහර විට අපිට වරදින්න පුළුවන්. ඒ නිසා අපි මතක් කරනවා අද දවසේ සිත් පහන් වැට වැඩසටහන සමග රැඳෙන ඔබට ඔබේ ජීවිතය තුළ ස්වයං පරීක්ෂාවක් කරගන්න එක ඔබට අවංක වෙලා කරගන්න අවශ්‍යයි. ඒ අතර ඔබේ තියෙන දුර්වලතා
නිවැරදිව හඳුනාගන්න එකත් ඔබේ සාර්ථකත්වයට පාර කපාවේ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් දවසේ සාරකරබ කතා බහ සිත් පහන් වැට වැඩසටහන සමග ඔබ රැඳෙන්නේ. අද අපේ කතා බහට සම්පත්දායකත්වය ලබා දෙන්නේ සන්නාම සහ අලබි උපදේශක විකසිත බීරසිංහ මහත්මයා. ඉතින් දැන් ඔබතුමත් එක්ක මේ කරන කතා බහේ මම ඊළඟ කාරණාවට යන්න බලාපොරොත්තු වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට මේ අපි පහුගිය වර්ෂයේ මුණ දුන්න අභියෝග ප්‍රශ්න ගැටලු මේ දේවල් ජීවිතයට පාඩමක් කරගන්න පුළුවන්. ඊළඟට මම කැමති ඔබතුමාගෙන් දැනගන්න පහුගිය වර්ෂයේ ඒ විදිහට අපි මුහුණ දුන්න අභියෝග, ඒ අභියෝගවලට අපි මුහුණ දුන්න ආකාරය නැවත විශ්ලේෂණය කරලා කොහොමද නව වසරේ අපේ සැලසුම් අරමුණු සාර්ථකත්වය කරා යන්න මෙහෙයවන්න පාර හදාගන්න අපිට කොහොමද උපයෝගී කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? අපි ඒ පිළිබඳව කතා කරමු. ඔව්, මధుරංග කිව්වා වගේ අපිට ගිය අවුරුද්දේ පුද්ගලානුබද්ධව අපිට ලැබෙන අභියෝග වෙනස්. මුහුණ දෙන්න වෙච්ච අභියෝග වෙනස්. පොදු ව්‍යවසන වුණා. ඔව්, ඒක ඇත්ත. නමුත් පුද්ගලානුබද්ධ අපේ අරමුණු බලාපොරොත්තු වෙනස් වෙනවා. ඉතින් මේ දේවල් සමහරට එන ප්‍රශ්න වෙනස් වෙනවා. ඒ වගේම ජාතික ව්‍යසනයක් කියන එක හරි. නමුත් ඒ ජාතික ව්‍යසනේ බලපාන විදිය වෙනස් නේ එක්කෙනාට නේද? ඒකට ඒක පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා. නමුත් අපි හැම කෙනාටම පොදුවේ දෙයක් ඉගෙන ගන්න පුළුවන්. තම තමන්ගේ ජීවිතවලට පුද්ගලිකව ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මම අත්දැකපු අත්විඳ එක දෙයක් තියෙනවා. අපි අවුරුද්දක් පටන් ගන්නකොට දැන් මේ අවුරුද්ද අපි හරීම ප්‍රසන්න පහන් සිතකින් සිත් පහන් වැට වගේම අපි පහන් සිතකින් අවුරුද්ද පටන් ගන්නවා. හරිද? ලොකු උත්ප්‍රේරණයක් තියෙනවා අපේ ජීවිතේ. රයිට්. අර කියන්නේ ඉංග්‍රීසි වලින් අපි කියනවා මොටිවේෂන් එකක්. නේද? ලොකු ගෝහෙකුත් එක්ක පටන් ගන්න ජනවාරි උද්‍යෝගයකින්. හරියටම වචනේ. ඉතින් ඒ ජනවාරි පළවෙනිදා අපි එහෙම පටන්. ඒ උද්‍යෝගයේ ඔයාට කොච්චර කාලයක් තියෙනවද අවුරුද්දේ? ඔන්න ඕක තමයි ලොකුම ප්‍රශ්නේ. අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ තියෙන මොටිවේෂන් එක අපි හැමෝම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පටන් අරගෙන හරි ප්‍රසන්න සිතින්. නමුත් ඒක එන්න හරිම ඉක්මනට බැහැගෙන යනවා. අවුරුද්දේ වැඩි ඕනේ නැහැ. ජනවාරි මාසේ අන්තිම වෙනකොට අර උද්‍යෝගෙ නැහැ. ඔව් සැලසුම් ඔක්කොම ඔව් අර අපි සැලසුම් කරපුවා ඒවට ක්‍රියාවට නම් සමහරට ජනවාරි පළවෙනි සතිය අපි ලස්සනට වැඩ ටික පටන් ගන්නවා. ජනවාරි පළවෙනිදාට අපි හැමෝම අලුත් ඇඳුම් ඇඳලා පටන් ගන්නවා. අපි හැමෝටම තීන තරහ මරහා හිතකින්වත් තීන තරහ මරහා අමතක කරලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි hina වෙලා එහෙම. නමුත් ඔය තියෙන ඔය හිත, ඔය මනස, ඔය ක්‍රියාකලාපෙ එන්න අඩු වෙනවා. ජනවාරි මාසේ අර මම කිව්වාගේ ජනවාරි අන්තිම වෙනකොට අන්තිම මාසේ අන්තිම සතිය වෙනකොට ඕක බහැලා ගිහිල්ලා. ඉතින් ඔතන වැදගත්ම වෙන්නේ මොටිවේෂන් එකටත් වඩා අඛණ්ඩතාවය. එහෙම නැත්නම් කන්සිස්ටන්සි එක. මේක පවත්වා ගන්න කොහොමද කියන එක. ඕක පවත්වා ගන්න මధుරංග දැන් ඔය සාමාන්‍යයෙන් අපි කියන්නේ අවුරුද්දේ මුල් දවසට තියෙන ගැම්ම පවත්වා ගන්න ඕනේ අපි අවුරුද්ද පුරාම. ඔව්. ඒ අවුරුද්ද පුරාම පවත්වා ගන්න ඩිසිප්ලින් කියන එකෙන් විනයෙන්. අරක පුරුද්දක් විදියට. පවත්වා ගන්න එපයි. අපි ඩිසිප්ලින් එකක් තියෙනවා. අපිට විනයක් තියෙන්න ඕනේ. රයිට්. මගේ මූල්‍ය කළමනාකරණය මම ඉතුරු කිරීම පටන් ගත්තොත් පළවෙනි සතියේ ඉඳන්ම පළවෙනි මාසේ ඉඳන් මේක මුළු අවුරුද්ද පුරාම ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. විනයක් තියෙන්න ඕනේ. මම ඒ ඉතුරු කිරීම මට මොන ප්‍රශ්නාවක් මට මොන ආසාවකම් මොන ආශාවක් මොන දෙයක් ගන්න හිතුනත් රයිට් මගේ ඔළුවේ තියෙනවා රයිට් මම මේ දෙයට ඉතුරු කරන්න ඕනේ. මම ඒක ඩිසිප්ලින් එක මගේ විනයක් විදියට මගේ අපි කියන්නේ පොලිසි එකක් විදියට හරිද ප්‍රතිපත්තියක් විදියට මම මේ ඉතුරු කිරීම කරනවා අවුරුද්දේ මුල පටන් ගත්ත එක. ඒක මම දිගටම කරගෙන යන්න ඕනේ. අන්න එතකොට දැනගන්න ඕනේ අවුරුද්ද පටන් ගන්නේ අර කියන මොටිවේෂන් එකෙන් අර තියෙන අපි කියන්නේ උද්‍යෝගයෙන් ඊට පස්සේ අර ඩිසිප්ලින් එකෙන් එහෙම නැත්නම් විනයෙන් තමයි ඒක අරගෙන යන්නේ. කන්සිස්ටන්සි අඛණ්ඩතාවයේ හින්දා තමයි අවුරුද්දේ ඒක අවසාන දක්වාම ගෙනිල්ලා අවුරුද්ද අවසාන වෙන්නේ. එතකොට ඔන්න ඕක හරිම වැදගත්. ඒ කියන්නේ මම තමන් ව්‍යාපාරයක් කරත්, තමන් එහෙම නැත්නම් පුද්ගලික ජීවිතේ රැකියාවක් කරත්, අපි මේ උද්‍යෝගයත් වගේම අර අඛණ්ඩතාවයෙන් අවසන් වෙන එක අපි විනයක් ඇතුව කරගෙන යන්න ඕනේ. හැමදාම අපි අපේ පොලිසි එකේ තියෙනවා රයිට් මම රස්සාවක් කරනවා නම් සමහරට රස්සාවක් කරන කෙනා කැමැත්තෙන් නෙවෙයි වෙන්න පුළුවන් මේක අහන කෙනා රැකියාව කරන්නේ. ජනවාරි පළවෙනිදා හරිම කැමැත්තෙන් රස්සාවට යනවා. අලුත් ඇඳුමක් ඇඳගෙන hina වෙලා හරිම ආසාවෙන් යන්නේ. හැබැයි ඕක ජනවාරි අන්තිම වෙනකොට පෙබරවාරි මාර්තු අප්‍රේල් වෙනකොට ඔක්තෝබර් නොවැම්බර් වගේ වෙනකොට ඔක්තෝබර් වගේ වෙනකොට ඔයක ගිහිල්ලා ඉවරයි. ඉතින් මම කියන්නේ ඒගොල්ලන්ගේ මොකද සමහරලාට කැමැත්තෙන් නෙවෙයි නම් රස්සාව කරන අපි තිත්ත කතා කරමුකෝ මధుරංග කැමැත්තෙන් නෙවෙයි. හැබැයි එයාට කැමැති එක අරමුණක් තියෙනව නේද? තමන්ගේම කියලා ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට තමන්ට කියලා මොකක් හරි තමන් ව්‍යාපාරයක් නොවන තමන්ට ආදායම් මාර්ගයක් වෙන්න පුළුවන්. සයන් රැකියාවක් වෙන්න පුළුවන් නේද? ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා බලන්න ඒකායන අරමුණට යන්න මම මේ ගත කරන හැම දවසක්ම හැම පැයක්ම එකතු කරගන්න අත්දැකීම් පුහුණුව දැනුම මේ හැම දෙයක්ම ලැබෙනව නේද රැකියාවෙන්? අනිවාර්යයෙන්.
එතකොට අන්නේ විනය තියාගන්න. මම හිතන්න මම මේ අද කරන රැකියාව මේ මොහොතේ අද දවසේ මේ කරන රැකියාවෙන් මම දෙයක් ඉගෙන ගන්නවාලු. මම පුහුණුවක් ලබනවා. මම සමාජ සම්බන්ධතා ඇති කරගන්නවා. මේ දවසත් මට අත්දැකීම. මේ මාසෙත් මට අත්දැකීම. මේ අත්දැකීම් මේ දැනුම මේ පුහුණුව මේ සමාජ සම්බන්ධතා තමයි ඔයාට කවදා හරි පන්නරයක් වෙන්නේ අර ඔයාගේ ඒකායන අරමුණට යන්න. මම අද යම් කිසි දෙයක් ලබනවා නම් මధుරංග මම පූර්ණ කාලීන රැකියාවල් යටතේ. එහෙම නැත්තම් මටත් නායකයෝ හම්බුණා, බොස්ලා හම්බුණා. ඒගොල්ලන්ගෙන් මම ඉගෙනගත්තු දේවල් ගොඩක්. අදටත් මම ඉගෙන ගන්නවා දේවල් මේ ශේෂ්ත්‍රයේ ඉඳගෙන. ඉතින් මම හිතන්නේ මේ ගත වෙන හැම දවසම ඒක ජනවාරි 1 වෙනිදා වෙන්න පුළුවන්, අප්‍රේල් 20 වෙන්න පුළුවන්, නොවැම්බර් 10 වෙන්න පුළුවන්. ඒ හැම දවසක්ම මට වටිනවා. හැම දවසක්ම එකයි. ඒක අවුරුද්දේ අවසාන දවස වුණත් එකයි. ඒ දවසෙත් මම පුහුණු වෙනවා. ඒ දවසෙත් මම දැනුම ලබා ගන්නවා. ඒ දවසෙත් මම සමාජ සම්බන්ධතා ඇති කර ගන්නවා නේද? අපි මේ ජනවාරි 1 වෙනිදා විදිහටම මේ මිනිස්සුම නේද අපි ඉන්නේ මිනිසුත් එක්ක කතා කරලා මේ අප්‍රේල් 20 වෙනකොටත් නේද? ඒ මිනිස්සුම තමයි නොවැම්බර් 10ටත් ඉන්නේ. ඉතින් ඒ හැම දවසකම අපිට ජීවිතේට දේවල් එකතු කරගන්න. තමන්ගේ අවසාන ඒකායන අරමුණට දේවල් එකතු කරගන්න පුළුවන්. ඕක අපි 8-5 ජොබ් එකක් කරනකොට තමන් විදායක ශ්‍රේණියද එහෙම නැත්නම් අපි හන්දියක් ගාව පාරක් අයිනේ ප්ලේන්ටි කඩේක තමන් වේටර් කෙනෙක් වෙන්න පුළුවන්. කිසිම වෙනසක් නැහැ. තමන් ඔෆිස් එකක ප්‍රධාන විදායක නිලධාරියා වුණත් පාරයිනේ ප්ලේන්ටි කඩේක අපි හිතමු වේටර් කෙනෙක් වුණත් ඔය දේ එකම විදිහට තමයි අපි ඉගෙන ගන්න ඕනේ. අර තියෙන සමාජ සම්බන්ධතා අත්දැකීම් පුහුණුව මේ හැම දෙයක්ම තමන්ගේ ඒකායන අරමුණු වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි උකහා ගන්න ඕනේ හැමදාම මේ දෛනිකව ලැබෙන දෙයක්. මේක ඉතුරු කිරීමක් හා සමානයි. තමන්ගේ මූල්‍යමය ඉතුරු කිරීමටත් වඩා වටිනවා. මොකද මූල්‍යමය ඉතුරු කිරීම නැති වෙන්න පුළුවන්. ඒක රයින්. හැබැයි මේ පුහුණුව මේ සමාජ සම්බන්ධතා මේ දැනුම එහෙම නැති වෙන්නේ නැහැ නේ මధుරංග. මේක ඇවිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් වගේ එකක්. එහෙම නැත්නම් ඒ ආයෝජනය අනිවාර්යෙන් තමන්ට අනිවාර්යෙන් කරන්න පුළුවන් ආයෝජනයක්. තමන්ගේ අතේ තියෙන ආයෝජනයක් හැමදාම වැඩි වෙන ආයෝජනයක් තමයි ඉතුරු වෙන ආයෝජනයක් තමයි ඔය මේ තමන් හැමදාම ඒක හින්දා මම කියන්නේ මේ අවුරුද්ද පුරාම හිතන්න තමන් පල්ලෙහාට එනකොට තමන්ට දුකක් දැනෙනකොට මම මොකද්ද ඇයි මම මෙච්චර දුක් විඳින්නේ මම මේක කරන්න කැමතින් තමන් හිතන්න මට මේකෙන් ලැබෙන දේ මොනවද කියන එක ඒ වෙනුවට දුක් වෙනවට වඩා මට මේකෙන් අත්දැකීමක් ලැබෙනවා මට මේ ප්‍රශ්නෙට මුහුණ දීලා මගේ හිත කඩන් වැටෙනවා දැන් මම දන්නවා නැගිටින්න ඕන විදිය දැන් මම දන්නවා මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕන විදිය ඕක ඊට වඩා ඩබල් වෙලා එනවා තමන් ව්‍යාපාරයක් කරද්දී ඔව් මොකද ඒ හැම දෙයකටම වක් කියන්න ඕනේ තමන් තනියෙන් අතන ඔෆිස් එකේ ටීම් එකක් ඉන්නවා නේද ටීම් එකක් ඉන්න එක එක දේවල් වලට ඩෙඩිකේට් වෙච්ච මාකටිං accounting finance administration HR හොම් නමුත් ව්‍යාපාරයක් කරනකොට ওই හැම දෙයක්ම තමන් තනියෙන් බලන්න වෙනවා අනිත් අය ගත්තත් ඒ කට්ටියත් ප්‍රශ්න අරන් ඉන්නේ ඔයා ගාවට. මොකද ඔයානේ බොස්. හරිද? එතකොට මේ හැමදේම ඩබල් ට්‍රිපල් වෙලා තමයි Tamanට ওই ටික එන්නේ. එතකොට මේ දේවල් වලින් ගන්න පන්නරේ තමයි එදාට මේ දේවල් වලට මුහුණ දෙන්න ඔයා පාවිච්චි කරන්නේ. ඉතින් මේ හැමදේම ඉතින් ඒකයි මම කියන්නේ ඒක එහෙම වෙන්න ඕනේ. අනිත් එක තමයි ගිය අවුරුද්දත් එක්ක බලද්දි අපි මට දැනෙච්ච ලොකුම දේ තමයි අපි මේ කරන හැම දෙයක්ම ස්වභාව ධර්මයට අවනතව ඊට අනුගත වෙලා කරන්න ඕනේ. ස්වභාව ධර්මයේ අතෑරලා කරන තිරසාර සංවර්ධනයක් හෝ පුද්ගලික ජීවිතේ ගන්න දියුණුවක් ලබා ගන්න දියුණුවක් ගැන හිතන්නවත් එපා ස්වභාව ධර්මයේ අතෑරලා. අපිට මේ ස්වභාව ධර්මයේ අතික්‍රමණය කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද? කරන්න පුළුවන් කියමුකෝ. ඒක හරියම කෙටි කාලිනේ. ඊට පස්සේ ස්වභාව ධර්මයේ එයාට හානි කරපු දේවල් ඔක්කොම එයා හදා ගන්නවා අපිවත් විනාශ කරලා. මොකද අපි එයා විනාශ කරලානේ. යම් තත්දුරකට එයා විනාශ කරලානේ අපි දියුණුවක් ලබා ගන්න. ඒකින් අමුතුවෙන් කියන්න ඕන නැහැ පහුගිය කාලේ මේ වෙනකන් අත්විඳින්න ලැබිච්ච දේවල්. මේ පහුගිය අවුරුද්ද විශේෂයෙන්ම. ඉතින් ඒ අහන දකින්න ලැබිච්ච දේවල් එක්ක ව්‍යාපාරයක් හෝ ව්‍යාපාරයක් තනන්න. එහෙම නැත්නම් තමන් පුද්ගලිකව කරන ක්‍රියාවක් වෙන්න පුළුවන්. ස්වභාව ධර්ම විනාශ හෝ ස්වභාව ධර්ම හැදිලා තියෙන විදිය වෙනස් කරලා නෙමෙයි. අපි ඒ දේ කරන්න ඕනේ. නැත්නම් ස්වභාව ධර්ම ආයෙත් තිබුණ විදිහටම හදා ගන්න ඔබ විනාශ කරලා. ඒක තමයි මම කියන්නේ. ඉතින් හින්දා අපි හැම වෙලෙම ස්වභාව ධර්මත් එක්ක අනුගත වෙලා ඒකත් එක්ක තමයි ලබන්න ඕනේ දියුණුව. සංවර්ධනය රටක් විදිහටත් ජාතියක් විදිහටත් පුද්ගලෙක් විදිහටත් ලබන්න ඕනේ දියුණුව. ඒත් එක්ක යන්න ඕනේ. ගෙයක් හැදුවත් තමයි ව්‍යාපාරික ස්ථානයක් හැදුවත් ස්වභාව ධර්මත් එක්ක තමයි කරන්නේ. ඒකට අවනත වෙලා තමයි අපි ගන්න. ඒකට අවනත වෙලා කියන අපිට ස්වභාව ධර්මයට බය වෙන්න දෙයක් නැහැ. ස්වභාව ධර්මයේ කොටසක් තමයි අපි. ඇයි අපි මේ කොටස විනාශ කරන්නේ? නේද? ස්වභාව ධර්ම. අපිත් ඒකත් එක්කම එතකොට ඉස්සරහට යන්න අනිවාර්යෙන් දැන් ඔබතුමා මේ අද අලුත් අවුරුද්ද දවසේ මතක් කරේ හොඳ පණිවිඩයක් මේ ස්වභාව ධර්මයත් එක්ක අපි යන්න ඕනේ අපි ස්වභාව ධර්මයේ කොටසක් අපි එතකොට ස්වභාව ධර්මයත් එක්ක මිත්‍රශීලී වෙන්නට අවශ්‍යයි ඒක අපේ සාර්ථකත්වයට ඉවහල් වෙන්නේ කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම මధుරංග ඒ ගිය අවුරුද්දෙන් අපිට තව ඉගෙන ගන්න ලැබිච්ච දෙයක් තමයි අපි ඕනම දෙයක සැලැස්මක් තියාගන්න ඕනේ සමහර අයගේ හොඳ සැලසුම් තියෙනවා ඒකත් හොඳ ලස්සනට ක්‍රියාත්මක කරගෙන ඒ ක්‍රියාත්මක කරගෙන ගිහිපු සැලසුම සහ ඒ සැලසුම තිබ්බ මිනිසුන්ට මොන තරම් අර ජාතික ව්‍යසනයක් අර තිබුණේ ගම් වතුර නායම්
ඒවැන් ඒ ඔක්කොම කඩන් වැටුණා. ඒ මිනිසුන්ට ජීවිතේ බිඳුවේ ඉඳන්ම පටන් ගන්න. පුද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්, වෘත්තීය රැකියාව ව්‍යාපාරික ජීවිතේ වෙන්න පුළුවන්, බිඳුවේ ඉඳන්ම ආයෙත් පටන් ගන්න ඕනේ. සමහරට ওই දෙකම ඉන්න තැනත් ඉවරයි, ව්‍යාපාරික ස්ථානයත් ඉවරයි. ඒතකොට බිඳුවේ ඉඳන් ඒගොල්ලන්ට ආයෙ බිඳුවේ ඉඳන් පටන් ගන්න කොහොම මම දැක්ක සමහර මාධ්‍ය ආයතන වලින් ගිහිල්ලා ඒ ගන්පීගේ සුවදුක් විමසනකොට කතා කරලා වැඩක් නැහැ, කොහොමද මොකද්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝට හිතා ගන්නවත් බෑ දැන් මොකද්ද මම කරන්න ඕනේ. මම දැක්ක ලොකුම අඩුව තමයි අපිට බෑකප් ප්ලෑන් එකක්, අමතර සැලැස්මක් නොතිබීම එතන. මෙහෙම දෙයක් වුණොත් ඊට පස්සේ මම මොකද කරන්න ඕනේ කියන එක කල් තියා අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් ජපානයේ වගේ රටවල් බලන්නකෝ. ඒගොල්ලෝ භූමිකම්පාවට, සුනාමියට අපිට වඩා ලෑස්ති වෙච්ච රටවල්නේ. ඒගොල්ලොන්ට ඒක භූමිකම්පාවක් ආවයි කියන්නේ හරිම පොඩි දෙයක්. හරිම පොඩි දෙයක්. මොකද ඒගොල්ලෝ දන්නවා ඊට පස්සේ නැගිටින්න ඕනේ විදිය. සායකට යන ගව තිබ්බ ප්ලෑන් එකක් තිබුණා. මේ භූමිකම්පාවක් වෙලා මේ බිල්ඩින් එක කඩන් අපි බිල්ඩින් හදන්නෙත් ඒගොල්ලෝ භූමිකම්පාවට ඔරොත්තු දෙනවා. මොකක් හරි වෙලා මේක කඩන් වෙනකොට ඒගොල්ලෝ දන්නවා ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියන එක. පටන් ගන්න ඕනේ විදිය. හරිද? ඉතින් ඒකින්ද මම හිතන්නේ අර අපි කියනවා ඉංග්‍රීසියෙන් ඔකට කන්ටින්ජන්සි ප්ලෑන් කියලා. හරිද? එහෙම නැත්නම් බෑකප් ප්ලෑන් කියලා කට වචනෙට කියනවා. සමහරවිට අපි කියනවා ප්ලෑන් A B කියලා. ප්ලෑන් A කියලා කියන්නේ පළවෙනි ප්ලෑන් එක ප්‍රධාන මෙහෙයුම. ඒ සැලැස්ම ප්ලෑන් B කියලා කියන්නේ අර ප්ලෑන් A එකට මොන හරි දෙයක් වුණොත්, ආපදාවකින් හරි මොන හරි හානියක් වුණොත් අපිට තව ප්ලෑන් එකක් තියෙනවා. රයිට් මේක වුණා. දැන් මම මේකට මුණ දෙන්න ඕනේ මෙන්න මේ විදිහට කියනවා. ඉතින් ඒකින්ද අපි කියන්නේ ඔය එක විදිහට ඔය හැඳින්වුවට එකම දේ අපිට කන්ටින්ජන්සි ප්ලෑන් එක කියන්නේ බෑකප් ප්ලෑන් එකක් කියන එක ඒකේ තියෙන්න ඕනේ. ඒක හොඳටම තේරුණා අපිට පහුගිය කාලේ වෙච්ච ඔය ස්වභාවික ආපදාවල් එක්කම තමයි. ධනාත්මකව දේවල් ඉස්සරහට කරගෙන යන ගමන් ඕනම වෙලාවක වෙන්න පුළුවන් දරුණුම දෙයටත් අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අනිවාර්යෙන්ම. අපි ඒක අපි තේරුම් අරගෙන ඉන්න බෑ නේද මధుරංග? අපි හැමදාම අපිට සුඛිත මුදිත වෙච්ච ලෝකයක අපිට ඉන්න බෑ කිසිම ආපදාවක් නොවන. කරදරයක් නැති, ප්‍රශ්නයක් නැති ලෝකයක් නැහැ. අපි ලෝක ධර්මතාවයන්ට මුහුණ දෙන්න ධර්මතාවයන්ට අනිවාර්යෙන් අපි මුහුණ දෙන්න ඕනේ. අපේ දහමත් එක්ක අපි කොහොමද ඉස්සරහට යන්නේ කියන්නේ. ඕක හැමෝටම පොදු දෙයක්. අපි ඇමරිකාවේ හිටියත්, එංගලන්තේ හිටියත්, ජපානයේ හිටියත් ඔය අටලෝ දහම කියන දෙයට අපිට පොඩිම කියනවනම් මේ ග්‍රහ ලෝකෙන් එහා ග්‍රහ ලෝකෙකට වෙලා අපි හිටියත් එච්චරයි. ඕකට යටත් මේ මුළු විශ්වයම. අනිවාර්යෙන්. ඉතින් අපි ඒකට ඒකින්ද අපි දැනගන්න ඕනේ මේ ප්ලෑන් A වගේම ප්ලෑන් B. එහෙම නැත්නම් බෑකප් ප්ලෑන් එකක්. අමතර සැලැස්මක් අපිට තියාගන්න. මම අර කට වචනට කියන්නේ මිනිස්සු කියනෝනේ මූද හත් ගව්වක් තියලා අමුඩ ගහන්න එපා කියලා. ඉතින් මම හැම වෙලෙම මගේ සේවාදායකයන්ට කියන දෙයක් තමයි මූද හත් ගව්වක් තියලා ඔයගොල්ලෝ අමුඩ ගහන්න. මොකද සුනාමිය කොයි වෙලාවෙ ඔයගොල්ලෝ ළඟට එයිද දන්නේ නැහැ. මූද තියෙන හත් ගව්වක් වෙන්න පුළුවන්. ඔය හත් ගව්ව ගෙවාගෙන සුනාමියක් එනවා ළඟට. ඕක උනානේ නේද? මූද කොහෙද අපි කොහෙද? ගඟ කොහෙද අපි කොහෙද? ඒ උනට අපේ ගෙවල් යට වෙනවා. නේද? ඇත්ත. ඉතින් ඒ වගේ ඒකින්ද අපි හැම වෙලෙම සූදානම් ශරීරයෙන් ඉන්නෝනේ ධනාත්මකව දේවල් හිතලා මේ අවුරුද්දේ කරගෙන යන ගමන් වෙන්න පුළුවන් දරුණුම දෙයටත් අපි ලෑස්ති වෙලා ඉන්නෝනේ. ඒක ඍණාත්මකව හිතන එකක් නෙවෙයි. අර ධනාත්මක දෙයට වෙන රුකුලක්. නැත්තම් ඔය හැමදේම එක මොහොතකින් නැති වෙලා යන්න පුළුවන්. නැති වුණාට පස්සේ තමන්ට මොකද්ද ඊට පස්සේ කරන්න කියලා හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ අර වගේ අර දෙවනි සැලැස්මක් නැති හින්දා. ඒක මම හිතන්නේ ජීවිතේ හැම දෙයකටම දෙවෙනි සැලැස්මක් තියාගන්න ගොඩක් වටි. ඔබ දැන් රැකියාවෙන් ගත්තත් සමහර විට ඔබට අද තියෙන රැකියාව හෙට නැති වුණොත් මොකද මම කරන්නේ? මේ අලුත් අවුරුද්දේ ඔබතුමා හොඳ අදහසක් සමාජගත කළා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද සිත් පහන් බැට අහන ඔබටත් අපි මතක් කරනවා ඔබේ ජීවිතේ වෙන්න පුළුවන් ඒ දරුණුම දෙයටත් මුහුණ දෙන්න ඔබ සූදානම් වෙන්න. ඒ වගේම ඔබේ ජීවිතේ හැම දෙයකටම දෙවෙනි සැලැස්මක් තියාගන්න කියන පණිවිඩය අපි ඔබට මතක් කරනවා. ඉතින් අපි දවසේ සරගර්භ කතා බහ සිත් පහන් වැටින් ගීතමය විරාමයකට යන්නට සූදානම. මේ ගීතමය විරාමයෙන් අනතුරු අපි නැවත මුණ ගැහෙමු සිත් පහන් වැට වැඩසටහන තුලින්.
රවි නොබිඳ මග ගෙවා දිරි වඩා ජය ඉම දකිමි අදිටනින් මඟ කෙටි යා යුතු මග දුරයි නිරතුරු නුවණසින් තරණය කළ යුතුයි මේ ඇරඹුමයි මාවත බෝදුරයි නුවණින් අවදියෙන් යා යුතු බව දනිමි නොහැර කලන මිතු සිත හඳුනා තරණය කරමි මග සොඳින් මඟ කෙටි යා යුතු මග දුරයි නිරතුරු නුවණසින් තරණය කළ යුතුයි මේ ඇරඹුමයි මාවත බෝදුරයි නුවණින් අවදියෙන් යා යුතු බව දනිමි නිරතුරු නුවණසින් තරණය කළ යුතුයි නුවණින් අවදියෙන් යා යුතු බව දනිමි නිරතුරු නුවණසින් රැඳී සිටින්න අප සමගම නැවතත් සුපුරුදු වැඩසටහන සමගින් FM 105.2 FM 105.4 ලක්විරු ගුවන් විදුලිය දිවයින පුරා සිත් පහන් වැට ගීතමය විරාමෙන් පස්සේ අපි නැවත මුණගැහෙන්නේ දවසේ සරගර්භ කතා බහ සිත් පහන් වැට වැඩසටහන සමගින්. අද අපි මේ අලුත් අවුරුද්ද ආරම්භ කරන දවසේ අපි හැමෝටම අතිශය වැදගත් කාරණාවක් පිළිබඳව තොරතුරු සාකච්ඡා කරන්නේ. මේ උදා වුණු වර්ෂයේ අපි කොහොමද ජයග්‍රාහී වර්ෂයක් බවට පත් කරගන්නේ කියන කාරණාව සාකච්ඡා කරන්නේ. අද අපේ කතා බහට සම්පත්දායකත්වය ලබා දෙන්නේ සන්නාම සහ අලවි උපදේශක විකසිත වීරසිංහ මහත්මයා. එතුමත් එක්ක අපි බොහෝ දේවල් ගීතමය විරාමයට කලින් සාකච්ඡා කළා. ඊළඟට කැමතියි මම දැනගන්න ඔබතුමාගෙන් දැන් සාමාන්‍යයෙන් අපේ මේ අරමුණු ඉලක්කවලට යන ගමනේදී අපි කෙටි කාලීන සැලසුම් තියාගන්න එකද වඩාත්ම අපිට පහසු වෙන්නේ එහෙමත් නැත්නම් දිගු කාලීන සැලසුම් තියාගන්න එකද? මේ දෙකෙන් අපිට අපේ අරමුණු ඉලක්කවලට යන්න වඩාත් පහසු කොහොමද කියලා පැහැදිලි කළොත් ගොඩක් වටිනවා. අපි ඒ ගැන කතා කරමු. ඔව් මధుරංග ඒක ඇත්තටම අපි අලුත් අවුරුද්දේ අපිට නැවුම් බලාපොරොත්තු කියලා දෙයක් තියෙනවා. අරමුණු කියලා දෙයක් තියෙනවා. බලාපොරොත්තු හීනයි කියන ගොඩක් වෙලාවට ඒක සමාන දෙයක්. බලාපොරොත්තුවක්නේ. නමුත් අරමුණු කියලා කියන්නේ ඊට වඩා වෙනස්. ස්ථීරසාර දෙයක්. මම මෙන්න මෙතෙන්ට යනවා. අපි කියන්නේ මෙන්න මේ ටයිම් එකේදී මේ වෙලාවේදී මේ අවුරුද්දේදී මේ අවුරුද්ද මේ අපි කියන කටවචනට කියන මම මේ අවුරුද්දේ කොහොම හරි වාහනයක් ගන්නවා. මේ අවුරුද්දේ කොහොම හරි මේ අලුතෙන් ගේ හදලා ඉවර කරගන්නවා. පටන් ගත්තු ගෙදර ෆවුන්ඩේෂන් එක දාපු ගෙදර. ඒ වගේ අපි කාලරාමකුත් එක්ක නිශ්චිත කාලරාමකුත් එක්ක නිශ්චිත දෙයක් ඇචීව් කරන එකක් ගැන කෙලිම කියනවා. බලාපොරොත්තු හීන කියලා කියනකොට සමහරවිට ඒක ඇචීව් කරන්න පුළුවන් ඒවත් වෙනපල හීන කියලා කියන්නේ. ඇචීව් කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. ඒක ලොකු දෙයක්. ඒක නිකන් හිතේ තියෙන දෙයක්. සමහරවිට තමන්ට මේ අපි කියන්නේ ෆීසිබිලිටි එකක් එහෙම නැත්නම් තමන්ට ශක්්‍යතාව පවතින නැති දෙයක් වෙන්නත් පුළුවන් හීන කියන දේ. නමුත් අරමුණක් කියන එක හැම වෙලේම ඊට වඩා වෙනස්. තමන්ට කරගන්න පුළුවන් දෙයක් විදිහේ බලාපොරොත්තු ප්‍රාර්ථනා කියලා කියන්නේ වෙන ගොඩක්. අරමුණු සහ සැලසුම් කියලා කියන්නේ වෙන ගොඩක් කියන එක. අරමුණයි සැලසුම අතරත් වෙනසක් තියෙනවා මధుරංග. දැන් ඒකයි මම කිව්වේ අපිට දිගු කාලින අරමුණක් වුණත් කෙටි කාලින අරමුණක් වුණත් අපි ඒ අරමුණ කියලා කියන අවසාන
දේ අවසාන ප්‍රතිඵලය අවසානයේ අපි ළඟා කරගත යුතු දේ. හැබැයි එතෙන්ට යන්න ඕනේ කොහොමද? අන්නේ සැලැස්ම තමයි වැදගත්. එතකොට දිගු කාලිනව තමන්ට තියෙන අරමුණයි කෙටි කාලිනව තමන්ට තියෙන අරමුණයි ওই දෙකටම අවශ්‍ය වෙන ওই අරමුණු සාක්ෂාත් කරගන්න සැලසුම්. ඒක කෙටි කාලින සැලසුමක් වෙන්න පුළුවන් කෙටි කාලින අරමුණක් ලබා ගන්න. දිගු කාලින සැලැස්මක් වෙන්න පුළුවන් දිගු කාලින අරමුණක් ලබා ගන්න. හැබැයි මම මේ දෙකටම ප්‍රවේශයක් ගන්න කලින් මුලදීම මම කතා කරන දෙයක් තමයි මට මං විතරක් නෙමෙයි මේ ශ්‍රාවකයෝ ඔබ හැමෝම තේරුම් ගත්ත දෙයක් තමයි හිතන්න අවසාන ලංකාවේ අපේ රට අපි නිකන් වෙන රටවල් වල අපි නිකන් අපේ ලංකාව ගැන හිතමුකෝ. ලංකාවේ අන්තිම අවුරුදු 10 20 අපි ගත්තොත් ඒ 10 20 වෙච්ච දේවල් අන්තිම අවුරුදු 50 75ටත් ඊට කලින් අවුරුදු 50ට අපි හිතන්නකෝ ඊට කලින් අවුරුදු 50 වෙච්ච නැති දේවල්නේ අපිට ඒ අන්තිම අවුරුදු 10 15 උනේ නේද? ඔව්. නිකන් හිතන්න අන්තිම අවුරුදු 5යි ඊට කලින් අවුරුදු 50යි ගත්තත් ඊට කලින් ඒ අවුරුදු 50ට වඩා වෙච්ච දේවල් අපිට අන්තිම අවුරුදු 5 සිද්ධ වුණා. අපි අන්තිම අවුරුදු 10 ගත්තොත් නිකන් අපි 20ක් ගියමුකෝ 20ක් හෝ 25 සුනාමියම් ආවා ඊට පස්සේ ගං වතුර නායයම් ආර්ථික අවපාත ජීවන වියදම් ඉහළ ගියා අහස උසට නගින බදුබර ඊට වසංගත තත්ත්ව කොවිඩ් වසංගත ඊට පස්සේ අරගල හරහා ආණ්ඩු පෙරලීම් සිද්ධ වුණා දේශපාලනික වෙනස්කම් කවද්ද එහෙම අරගල වලින් ආණ්ඩු පෙරලෙන තැනකට ගියේ ජනාධිපති කෙනෙක් යවන තැනකට ලංකාවේ හැබැයි ඒකේ පරිවර්තන වුණා බලශක්තිය අර්බුද ආවා බුද්ධිගලණය ඔය හැම දෙයක්ෙම උගත් එහෙම නැත්නම් හොඳ ප්‍රජාවක් ලංකාවෙන් එළියට ගියා ලංකාවේ ඉන්න හොඳ පුරවැසියෝ ටිකක් එළියට ගියා ඒ රටවල දැන් ඒ මිස් ගිහලා පදිංචි වෙලා ඉන්නවා ලාංකිකයෝ ඉතින් බුද්ධිගලණය ඔය සිද්ධ වුණේ ඉතින් යමක් කමක් කරන්න පුළුවන් සුදුසුකම් තියෙන උගත් ප්‍රජාවක් මේ රටෙන් ගියා වෛද්‍යවරු වෙන්න පුළුවන් ඉංජිනේරු වෙන්න පුළුවන් නීතිඥයෝ වෙන්න පුළුවන් ගණකාධිකාරීවරු වෙන්න පුළුවන් නේද මේ හැම ශේෂ්ත්‍රයකම ඉන්න හොඳ ප්‍රජාවක් අධ්‍යක්ීම් බහුල දැනුවත් ප්‍රජාවක් බුද්ධිගලණයක් සිද්ධ වුණා අපි කියන බ්‍රේන් ඩ්‍රේන් කියලා ඉතින් මේක ඇත්තටම රටට ලොකු හානි ඉතින් ඔය අන්තිම අවුරුදු 10 20 ගත්තොත් ඔය වගේ විශාල අපිට අභියෝග ආවා. ඉතින් ඉස්සර අපේ දැන් ඒකෙන් හින්දා දැන් ඒ වගේම තව දෙයක් ඉස්සර අපේ අම්මලා තාත්තලා මොකද කිව්වේ? පුතේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා වාහනයක් අරගෙන ගෙයක් හදාගන්න. ඒ වගේ දේවල් නේ කියන්නේ. ඔය ඔක්කොම එකපාරට කිව්වත් කඩින් කඩ හරි කිව්වේ ඕකනේ නේද? දෙමාපියෝ ඉස්සර ළමයින්ට. ඉතින් අද රස්සාවල් රිප්ලේස් වෙන්නේ එක රැයින්. ඔව්. මම කරන අදර කරන රස්සාව හෙට සමහරට නැති වෙන්න පුළුවන්. තාක්ෂණයේ වැඩිකම හින්දා වෙන්න පුළුවන්. මාව රිප්ලේස් කරන්නේ තාක්ෂණේ. දැන් කෘත්‍රිම බුද්ධිය ඇවිල්ලා තියෙනවා. කෘත්‍රිම බුද්ධිය ආවම ඇමරිකාවේ එහෙම මම දැක්කා. රැකියාව ගන්න. ලංකාවෙත් ඒකයි. ලංකාවෙත් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ විශාල රැකියාව ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. අලුතෙන් රැකියාවට බඳවා ගන්න එකක් නැති වෙලා තියෙනවා. අඩු කරලා තියෙනවා. ඔව්. ඉතින් අද ඒ කාලේ කිව්වේ රස්සාව ඒ ඔය දැනට තියෙන රස්සාවත් මම හොඳට ඉගෙනගෙන අධ්‍යක්ීමුත් එක්ක කරන රස්සාව මට එක රැයින් නැති වෙන්න පුළුවන් අද. එහෙම රස්සාව කොච්චර තියෙනවද? ඉතින් ඒ වගේමයි තමන් එදා ඉඳන් හම්බ කරගත්තු දේවල් වලින් හදපු ගෙවල්, ගනිපු ගෙවල්, ගත්තු වාහන මේ දේවල් අපේ අස්පනා පිටම විනාශ වෙලා යනව නේද? මේ ඔක්කොමනේ. එහෙම නැත්තම් මේ හදාගත්තු දේවල් දාලා මිනිස්සු රට යනවා. පරම්පරාවෙන් ලැබිච්ච ගෙවල් වාහන වෙන්න පුළුවන්. තමන් මහන්සිලා හදාගත්තු ස්ථීර ගෙවල් වාහන වගේ දේවල් දාලා මිනිස්සු ඔය ඔක්කොම දාලා පිට රටවලට ගිහලා දැන් තරුණ විශේෂයෙන්ම වැඩිහිටි තරුණ ප්‍රජාව ගිහලා පදිංචි වෙනවා. ඉතින් ඔය වගේ දේවල් එක්ක බලන්නකොට තව දෙයක්. ඉතින් අද කාලේ දැන් මම කියන්නේ ඒකයි. අපි හැම වෙලේම ගොඩාක් ඉස්සරහට හිතන්නත් බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා මේ ලෝකේ. මේ වෙච්ච ව්‍යසන මේ දේවල් අපි කිව්වේ සුනාමි, ගං වතුර ආරමය. මොකද මිනිසුන්ට ජීවිතේ ආයෙත් මුලින්ම පටන් ගන්න වෙච්ච දේවල් තියෙන්නේ නේද? ඒතකොට අපිට පුළුවන් ද අවුරුදු 20 30 එකතු මේ ඉස්සරහට හිතන්න මේ තියෙන මේ වෙන දේවල් එක්ක සබයි. මම කිව්වේ ඉස්සෙල්ලා මේ අපි කෙටි කාලින සැලසුම් මම කියන්නේ පටන් ගමු අපි කෙටි කාලින සැලසුම්. මේ මාස 3 ජනවාරි මාසයේ මුල හතේ ඒවා හිතන්න ඕනේ සිංහල අලුත් අවුරුද්ද එනකොට අප්‍රේල් 14 15 වෙනකොට මම මෙන්න මෙතන ඉන්න ඕනේ. ඒ ප්ලෑන් එක තියාගන්න. මගේ අතේ මේ ගාන ඉතුරු කරලා තියෙන්න ඕනේ. මම මෙන්න මේ ඒ ගේ හදන වැඩේ මෙච්චර දේවල් ඉවර කරලා තියෙන්න ඕනේ. මාස 3යි. නේද? වැඩිම දවස් 90 මාස 3 කියලා අපි නිකන් හිතන්නකෝ. ඒක සති කිහිප. ඔය සති කිහිප අපිට ඔය මාස 3 අපිට කඩන්න පුළුවන්. සති 1 2 3 සති 4 විදියට සති 12යි. හරිද? වැඩිම සති 15ක් කියමුකෝ. ඔය විදියට කඩලා ඉවර වෙලා අපිට කියන්න පුළුවන් රයිට් අපිට ප්‍රගතිය සමාලෝචනය කරන්න පුළුවන්. මම පළවෙනි සති දෙකේ මේක කරා. ජනවාරි පළවෙනි සති දෙකේ අර අප්‍රේල් වල අපි අප්‍රේල් 14ට කලින් වෙන්න ඕන දේ 14ට වෙන්න ඕන දේ අපි පළවෙනි ජනවාරි පළවෙනි සති දෙකේ මේක කරා. පළවෙනි සති තුනේ මේක කරා. මාර්තු මාසේ පළවෙනි සතිය වෙනකොට මම මේ දේ ඉවරයි. කියලා මට තමන්ට මාක් කරගන්නත් පුළුවන්. තමන් ඒ අර ගෝල් එක අපි කඩලා ඛණ්ඩනය කරනවා. නේද? අර අරමුණ අපි ඛණ්ඩනය කරලා බෙදා ගන්න. ඒකට ලේසි ඉන්නේ. මොකද නැත්තම් සමහරට එක අරමුණ ගයක් හදලා ඉවර කරනවා කියන එක ලොකු දෙයක්. නමුත් ගේට කලින් සාලේ කැල් ඉවර කරගන්නවා, කාමරය ඉවර කරගන්නවා, ඊට පස්සේ කපරාරු කරනවා, නේද? පොළව හදනවා, ටයිල් කරනවා. අපි ඒ වෙලේ අණු ඛණ්ඩ වලට බෙදා ගත්තට පස්සේ අපිට ඒක ලේසි ඉන්නේ. ඒකට අපි ඩිමෝටිවේට් වෙන්නේ නැහැ නේ. අම්මෝ ගයක් හදලා ඉවර කරනවා කියන එක ලේසි නෑ. අපිට
කපරාරු කරනවා කියලා කියන එක ඊට වඩා ලේසියිනේ. ලේසි. අපි ඒකට පොඩි කාලෙත් ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර අපි කෙටි කාලින සැලසුම් වලට යනවා නම් මම හිතනවා ඒක ලේසියි කියලා. ඉතින් හිතන්නේ ඒ වගේ තත්ත්වයක් උඩ අර මං අර අපි කලින් කියනවා වගේ අපිට ලොකු ඉස්සරහට යන්න ඕන නැහැ මේ ප්ලෑන් කරන්න. අපි පොඩි දේවල් ඉස්සලා පොඩි දේවල් එකතු වෙලානේ ලොකු දේවල් තියෙන. මම කියන්නේ අපි ඉන්න ලෝකේ අර අතීතයේ අද ඉන්න ලෝකේ අතීතයේදී වර්තමානයේ වෙනස් වුණාට වඩා වේගයකින් අද කාලේ වර්තමානයේ වෙනස් වෙනවා ඊට වඩා වේගයකින්. දැන් ඉස්සර අපි ගත්තොත් 1970 දශකයේ 80 දශකයේදී ඒ කාලේ වර්තමානයේ වෙනස් වුණාට වඩා වේගයකින් අද කාලේ වර්තමානයේ වෙනස් වෙනවා නේද? තාක්ෂණික දියුණුව, ස්වභාවික ආපදා, නේ ආර්ථික වෙනස් වීම, දේශපාලනික වෙනස් වීම. දැන් ජනාධිපති කෙනෙක් ඔය ඉන්න රටවල ඔය දකින්න ඇති ලොකු ප්‍රශ්න එනවා. ජනාධිපති සමහරවිට ඊළඟ ඡන්දෙ එන්න කලින් ඒ ජනාධිපති අරගලයකින් හරි මොහකින් හරි බංග්ලාදේශය අපි දැක්කනේ. රටවල් කීපයක අපි දැක්ක පාකිස්තානේ ඔය වගේ දේවල් ඡන්දයක් ඉවරලා ඊළඟ ජනාධිපතිවරණයක් වෙනකන් ඉන්නේ නැහැ. ජනාධිපතිට ගෙදර යන්න වෙනවා. පුරවැසියෙකු තියලා යවනවා. ඉතින් ඒ වගේ ඒකින්ද අතීතයේදී වර්තමානය වෙනස් වුණාට වඩා වේගෙන් අද කාලේ වර්තමානය වෙනස් වෙනවා. ඊට වඩා වෙන. ඒතකොට මේකට අනුගත වෙන්න ඕනේ අපි. මේක වෙනස් කරන්න බෑනේ අපිට. ඔව්. ඒ කියන්නේ අපි ඒ ක්‍රමවේදයට හැඩ ගහන්න ඕනේ. ඒතකොට අනාගතේ කල් තියා කියනත හිතන්නවත් බැරි කාලයක් මේක. ඒතකොට ඊළඟ මොහොතේ ලෝක දේශපාලනික තාක්ෂණික සමාජීය ආර්ථික වගේ දේවල් මොන වගේ පැත්තකට හැරෙයිද කියන එක අපිට හිතන්න බෑ. ඉතින් එහෙම තත්ත්වයක් උඩ තමයි අද අපිට මේ සැලසුම් කිරීම ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. ලොකු දිගු කාලින ප්ලෑන් එකක් අපිට අවුරුදු 10කින් මම මේ දේ කරනවායි කියලා මේ අවුරුද්දේ මොන හරි දෙයක් වෙලා මේ ප්ලෑන් එක සම්පූර්ණයෙන් විනාශ වුණොත් වෙන දෙයක් හින්දා ආයෙ මුලින්ම පටන් ගන්න උනොත් ඒතකොට ලොකු මානසික පීඩනයකට ආතතියට අපි ලක් වෙනවනේ. ඊට වඩා ලෙස අපි කෙටි කාලින ප්ලෑන්ස් තියාගන්න පුළුවන්. අර අමතර ප්ලෑන් එකක් තියාගන්න ගම වෙන්න පුළුවන් දරුණු දෙයකට අපි ලෑස්ති වෙලා. මම මේ කියන්නේ ඍණාත්මකව හිතන්න කියන නෙවෙයි. වෙන්න පුළුවන් ධර්මම දේ හිතුවයි කියලා කියන්නේ ඒක ඍණාත්මක ආකල්පනේ. අපි ඒකට ලෑස්ති වෙන්නේ කොහොමද කියන එකනේ අපි මధుරංග කතා කරන්නේ නේද? ඉතින් ඒ වගේමයි ඔය සැලසුම් කරනකොට අනිත් එක තමයි අර එමර්ජන්සි ෆන්ඩ් කියන එක. මම ගිය අවුරුද්දෙත් ඕක දැක්කා. හදිසි ආපදාවකදී හදිසි අවශ්‍යතාවයකදී Tamanට ප්‍රයෝජනයට ගන්න පුළුවන් එමර්ජන්සි ෆන්ඩ් එකක්. ඉතුරු කරලා තියාගන්න ඕනේ. ඒක හරිම වැදගත්. මොකද Tamanට හෝ පවුලේ කෙනෙක්ට ලෙඩක් දුකක් වුණොත් හදිසි ව්‍යසන තත්වයකට ඊට මුහුණ දෙන්න හෝ අසිරු කාලයකදී ජීවත් වෙන්න. එහෙම නැත්නම් මොකක් හරි රැකියාවක් හදිසි අහිමි වුණොත් තව රැකියාවක් හොයාගන්නකම් හරි තව ආදායමක් ලබා ගන්නකම් හරි අපි පොඩි ගාණක් ඉතුරු කරලා තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම දෙයක් වුණොත් කියලා එමර්ජන්සි ෆන්ඩ් එක. එමර්ජන්සි කියලා කියන්නේ හදිසි දෙයක්නේ. අන්න ඒ වගේ දෙයකට මුහුණ දෙන්න පුළුවන් විදිහේ ඔරොත්තු දෙන්න පුළුවන් විදිහේ පොඩි ෆන්ඩ් එකක් හදලා තියාගන්න ඕනේ. හැබැයි ඉතින් මේ සැලසුම් කිව්වට අනාගතේ මම මේ කියන්නේ කෙටි කාලින සැලසුම් ගැන කිව්වට අනාගතයේ අර දිගු කාලින බලාපොරොත්තු කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් මොකද අනාගතයේ දිගු කාලින බලාපොරොත්තු කියන්නේ ගොඩක් වෙලාවට අපි කියනවා මට ඕනේ අද රස්සාවල් කරනවා අද බිස්නස් කරනවා. හැබැයි මම මේ දේවල් වලින් නිදහස් වෙලා කවදා හරි අර මූල්‍ය නිදහස කියන එක. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්සි කියන එක. මම හැමදාම වැඩ කරොතින් තමයි මට අද අතර සල්ලි එන්නේ. පඩියක් එන්නේ. මාසික වේතනයක් එන්නේ. නැත්නම් බිස්නස් එකක් කරොත් අද කඩේ වැහුවොතින් මට ආදායමක් නැහැ. එතකොට මගේ මූල්‍යමය නිදහස ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක කියලා කියන්නේ මම වැඩ කරත් නැතත් අර පැසිව් ඉන්කම් එකක් විදිහට කවදා හරි සල්ලි එනවා. අපි එතන තමයි වැඩ කරන්නේ. ඒ දිගු කාලින ඒ වගේ අරමුණු තියාගන්න. අනිවාර්යෙන් ඒ වගේ ඒවට සපෝට් එක තමයි කෙටි කාලින සැලසුම් වලින් ලැබෙන්නේ. යන්න. එතකොට ඒක එහෙම නැත්නම් කවදා හරි ණය බරින් නැති ඩෙට් ෆ්‍රී ලයිෆ් එකක් ණය නැති ජීවිතයක්. මොකද ව්‍යාපාරිකයෝ අද මහා පරිමාණ ණය ඒගොල්ලන්ට තියෙන්නේ. එක තැනකින් චේන් එක කැඩුණොත් ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්න වල. ඒතර ඒගොල්ලන්ගේ ඒකායන අරමුණ වෙන්න පුළුවන් මම මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ණය නැති ජීවිතයක් ගත කරනවා කවදා හරි කියන එක. ඒක තමයි දිගු කාලින අරමුණ. හරිද? ඒතර මේ දිගු කාලින අරමුණට යන්න අපි කෙටි කාලින සැලසුම් කීපයක් හදන්න ඕනේ. අද ජීවත් වෙලා ඉන්න ඕනේ අපි හෙට කන්න කලින්. ඔව් අනිවාර්යෙන්. ඉතින් ඒතරේ තමන්ගේ ජීවිතේ එහෙම නැත්නම් සැඳෑ සමයේ රිටයර්මන්ට් ප්ලෑන් එකක් ජොබ් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ දේවල් ළමයින්ට ඊළඟ පරම්පරාවට බාර දීලා තමන්ගේ ජීවිතේ සැඳෑ සමයේ රිටයර්මන්ට් ප්ලෑන් එක කොහොමද යන්නේ? අන්න දිගු කාලින සැලසුම්. ඒ වගේ දිගු කාලින සැලසුම් තියාගන්න අනිවාර්යෙන්. ඒ දිගු කාලින සැලසුම් වලට කෙටි කාලින දේවල් අනිවාර්යෙන් කෙටි කාලින සැලසුම් කෙටි කාලින බලාපොරොත්තු ඕන වෙනවා. කෙටි කාලින අරමුණු වලින් තමයි ඒක ඩ්‍රයිව් කරන්නේ. තමන් ඉස්සරහට ඇදගෙන යන්නේ. ඉතින් ඔයාට ඕන අවුරුදු 10ක 20ක සැලැස්මක් කියනට වඩා මම කියන අවුරුදු 10ක 20ක අරමුණක් සහ ඊට අනුගත වූ දැක්මක් දිශානතියක් එකතු කරගන්න. මොකද කෙටි කාලින සැලසුම් තියාගෙන අර දිගු කාලින සැලසුම්ෙන් කරන්නේ ඔයාව දිශානතියකට අරගෙන යනවා. ඉතින් ලංකාවේ මෙහෙම අර සිදුවෙච්ච ව්‍යසන ආරෝමයවත් එක්ක මට තියෙන දේ තමයි අපි දැන් ওই ලංකාවේ මිනිසුත් එක්ක බලද්දී අපි දැකපු දෙයක් තමයි මේ ව්‍යසන වලට මුහුණ දෙන්න මිනිසුන්ට ඒ කියන්නේ රුකුලක් උනේ අර පර්ෆෙක්ට් සිස්ටම් එකක්. එහෙම කියන්නේ පරිපූර්ණ යාන්ත්‍රණයකට වඩා මිනිස්සුන්ගේ තියෙන ඇඩැප්ටබිලිටි එක. ඒ කියන්නේ දෙයකට අනුගත වීමේ හැකියාව මිනිස්සුන්ගේ වැඩි. දැන් විදේශිකයෙක් ගත්තොත් එංගලන්තේ මිනිස්සෙට ගම් වතුරක් නාය යාමක් කියලා කියන්නේ හරි අමුතු දෙයක්.
ඇමරිකාවේ. නමුත් අපේ මනුස්සෙට එක දැන් පුරුදු දෙයක් නේ. අනුගත වීමේ හැකියාවක් තියෙනවා. ගම් වතුරට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. අපි මුණ දෙන්න වෙච්ච දේවල් වල හැටියට මේවා මොනවද කියලා හිතනවා නේද? අන්න එහෙමනේ අපි හිතන්නේ. ඒතකොට මේ ඇඩැප්ටබිලිටි කියන එක හරිම වැඩි ලංකාවේ මිනිස්සුන්ගේ. ඉතින් මම හිතනවා ඒ ඇඩැප්ටබිලිටි කියන දේ තියාගෙන අපි අන්නේ කියන්නේ අපිට අර පර්ෆෙක්ට් සිස්ටම් එකක් එහෙම නැත්නම් පූර්ණ පරිපූර්ණ යාන්ත්‍රණයක් හෝ දිගු කාලීන සැලසුම් නිසා නෙමෙයි අද මිනිස්සු මේ විදිහට අපි ජාතියක් විදිහට මුහුණ දෙන්නේ මේවට ඇඩැප්ටබිලිටි අනුගත වීමේ හැකියාව හින්දා. ඉතින් අපි හිතන්න ඕනේ සුඛෝපභෝගී ජීවිතයකට වඩා ඉක්මනින් මුදල් කරගත හැකි වත්කම් ආයෝජන ඒ වගේ දේවල් ගැන හිතනවා නම් හොඳයි කියලා මම හිතනවා මේ අවුරුද්දේ. ඒ වගේම දිගු කාලීන වගකීම් වෙනුවෙන් කෙටි කාලීන කැපකිරීම කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අර අනිවාර්යයෙන්ම එක් ආදායමකට වඩා අපි කියන්නේ මල්ටිපල් ඉන්කම් සෝසස් අපි දැන් අපි දකිනවා හොඳ රැකියාවල් කරන කළමනාකරන දැන් අද කාලේ ඔය කතා වෙන මාතෘකාව කළමනාකරන ශාස්ත්‍රයේ ඉන්න විධායක ශ්‍රේණියේ ඉන්න මහත්මීන් පවා තමන්ගේ රැකියාව ඉවරලා අර කුලීරත අර තියෙනවනේ අපි දැකලා තියෙනවා. ඒව තමන් ගෙදර යන ගමන් ඒ ආදායමත් ගන්නවා. අර වෙලාවේ නිකන් පාරයි ට්‍රැෆික් එකේ හෙට මෙහෙට වෙලා ඉන්නවට වඩා තමන්ට පුළුවන් පාරවල් වල ගිහිල්ලා තමන් කීයක් හරි ඒ වෙලාවෙත් හම්බ කරගන්න තමන්ගේම වාහනේ. ඉතින් ඒ වගේ මල්ටිපල් ඉන්කම් සෝසස් ඒක තමන්ට පුළුවන් අර එතකොට එක් ආදායමක් මත හිටියොත් ඒක විනාශ වුණොත් ඒ හැකියාව නැති වුණොත් තමන්ට තව ආදායම් මාර්ගයක් තියෙනවා නේද? මට මේක නැතුනොත් මේකයි කියලා. අන්න ඒ වගේ ආදායම් මාර්ග කීපයක් තියාගන්න. ඒ වගේමයි මම මේක අහන ශ්‍රාවක පිරිසටත් කියන්නේ නම්‍යශීලීත්වය සහ අනුගත වීම තමයි මින් ඉදිරියට ඔබගේ ආරක්ෂකයා වෙන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ ෆ්ලෙක්සිබිලිටි. එහෙම නැත්නම් ඇඩැප්ටබිලිටි. මම කිව්වේ ඇඩැප්ටබිලිටි කියලා. ඔය දේ. ඉතින් තමනුත් තමන්ගේ ඊළඟ පරම්පරාවත් තමන්ගේ දරුමල්ලොත් මේ නම්‍යශීලීත්වය කියන දෙයට මේ තැනේ හැටියට අවස්ථාවේ හැටියට හැඩගැහෙනවයි කියන එකට අන්න ඒ වගේ පෞරුෂයක් පුරුදු පුහුණු කරගන්න ඕනේ තමන්ටත් තමන්ගේ දරුවට. ඒ තැනේ හැටියට ඒ කියන්නේ ෆ්ලෙක්සිබල්. අපි කියන්නේ නම්‍යශීලීත්වය උනා කියලා කියන්නේ නෝන්ජල් චරිතයක් වෙනවා කියන එක නෙමෙයි මధుරංග මෙතන. තැනේ හැටියට අපි දැනගන්න ඕනේ ඒ වගේ පෞරුෂයක් අපි තියාගන්න ඕනේ. තැනේ හැටියට රැකියාව කරන ඔෆිස් එකේ හැටියට අපි එතෙන්ට ඇඩොප්ට් වෙලා ඒ කරා. නැත්නම් අපි එතනින් එළියට බහලා යන්න ඕනේ මధుරංග. නැති වෙන්න කලින් ඒ දේ. මොකද එතන අර මේ අපි කියන නොගැලපීමක් ආවොතින් ඒක තමන්ටත් ප්‍රශ්නයක් රැකියා කරන ස්ථානයට ප්‍රශ්නයක්. එක්ක තමන් එතනට ඇඩොප්ට් වෙන්න ඕනේ නැත්නම් ඊට බහලා යන්න ඕනේ. ඇඩොප්ට් වෙන්න. ඉතින් ඒකින්ද ඇඩොප්ටබිලිටි කියන එක තියාගත්තා නම් එතන ප්‍රශ්නයක් උද්ගත වෙන්නේ නැහැ නේ. හොඳ විදියට දෙයකට නම්‍යශීලී වෙලා හැඩගැහිමේ හැකියාව. ඉතින් ඒකින්ද කෙටි කාලින සැලසුම් ඔබව ජීවත් කරනවා. කෙටි කාලින සැලසුම් වලින් තමයි ඔයා අද හෙට ඊළඟ සතිය ඊළඟ මාසේ ඩ්‍රයිව් වෙන්නේ. දිගු කාලින සැලසුම් තමයි ඔබගේ ජීවිතයේ අරමුණක් එහෙම නැත්නම් දිශානතියක් වෙනුවෙන් ඉස්සරහට අරගෙන යන්නේ. මගේ ඒකායන අරමුණ මේක. මගේ ඒකායන බලාපොරොත්තුව මේක. මගේ හීනේ මේක. ඊටත් එහා ගිහිපු. ඒ හීනෙට අද වැඩ කරන එක තමයි කෙටි කාලින. කෙටි කාලිනව තමයි ඔයාව ජීවත් කරවන්නේ. ඔයාව අපි කියන්නේ සර්වයිව් කරන්නේ. සහ දිගු කාලින බලාපොරොත්තු වලින් තමයි ඔයාව දිශානතයකට අරගෙන යන්නේ. ඒක නිකන් තවත් සරලව කිව්වොත් දීවරෙක් අපි හිතන්න පෝට්ටුවක් අරගෙන යනවා කියලා මහමුදේ. එතකොට කෙටි කාලින සැලසුම් හින්දා තමයි එයා කොහොමද කුණාටුවකට මුහුණ දෙන්නේ. කුණාටුවෙන් බේරිලා යන්නේ. කුණාටුවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම දිගු කාලින සැලසුම් වලින් තමයි ඔයාගේ යාත්‍රාව නිශ්චිත දිශාවකට ගොඩබීමකට හරි නිශ්චිත දිශාවකට හරි ධාවනය කරන්න. හරිද? ඉතින් ඔය කෙටි කාලින සැලසුම්යි දිගු කාලින සැලසුම්යි දෙකම අවශ්‍යයි. දිගු කාලින සැලසුම් වලට සහයෝගයක් තමයි කෙටි කාලින සැලසුම් වලින් වෙන්නේ. ඒකට තමන්ගේ දිගු කාලින බලාපොරොත්තු අරමුණු මොනවද කියන එක තමන් ලියා ගන්න. ඒ බලාපොරොත්තු වලට යන්න කෙටි කාලින සැලසුම් හදන්න. කෙටි කාලින බලාපොරොත්තු මේ කෙටි කාලින ඉලක්ක හදා ගන්න. ගෙයක් හදනවා නම් ගෙදර හදන එක තමයි දිගු කාලින බලාපොරොත්තු. කෙටි කාලින එක තමයි පළවෙනි මාස දෙක තුන ඇතුළත මම සාලෙයි මේ කාමර කීපෙයි. ඊට පස්සේ මේ ටික කපරාරු කරනවා. ඊළඟ මාස දෙක. ඊට පස්සේ බිම ටයිල් අතුරනවා. ඊට පස්සේ ඊළඟ තත්ත්වයට ස්ලැබ් එක දානවා අපි හිතමු ඔක්තෝබර් මාසේ වෙනකොට. අන්න ඊට පස්සේ උඩ පටන් ගන්න. මේ අවුරුද්ද ඇතුළත ගේ ඉවර කරනවා. දිගු කාලින සැලසුම. බලන්න ඒ සැලසුම අපි කඩලා ඊට පස්සේ අපිට හිතන්න ඕනේ අර මුලින්ම පාදම දැම්මට පස්සේ ඊට පස්සේ බිත්ති ටික නගගෙන ගැන හිතන්න ඕනේ. ගේ ඉවර කරන එක නෙවෙයි පාදම දාපු ගමන් අපි හිතන්නේ නේද? අන්න ඒ වගේ අපි ඒක ඛණ්ඩනය කරගන්න ඕනේ. ඉතින් අද අවශ්‍ය වෙන්නේ අර මම හිතන්නේ අර ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් වලට වඩා සර්වයිවල් ඉන්ටෙලිජන්ස්. අද අපි කොහොමද ජීවත් වෙන්නේ? අද සර්වයිව් වෙන්නේ කොහොමද? හෙට සර්වයිව් වෙන්නේ කොහොමද මේ බලාපොරොත්තුත් එක්ක කියන එක. ඉතින් මම හිතනවා මේ කෙටි කාලීන දේ සහ දිගු කාලීන සැලසුම් දෙකම අවශ්‍යයි. තමන් ඒක හරියට අඳුරගෙන තමන්ගේ ජීවිතයට ඒක අනුගත කරගෙන සැලසුම් කරගන්න ඕනේ. අනිවාර්යෙන්ම මේ අවුරුද්ද පටන් ගත්ත අද දවසේත් අපි ඔබට මතක් කරනවා ඔබේ ඒ දිගු කාලීන අරමුණට යන්න
කෙටිකාලී නරමුණවලින් ඒක පුරවගන්න. එතකොට ඔබට පුළුවන් වේවි ඔබේ අවසාන ඉලක්කයට යන්න අවසාන දිගුකාලීන සැලැස්මක් තියෙනවා වගේම උතුරංග කෙටිකාලීන සැලැස්මකුත් තියෙනවනේ අර පොඩි අරමුණු වලට යන්න අනිවාර්යෙන්ම. ඉතින් මේ පිළිබඳවත් ඔබට මතක් කරනවා අපිට ලැබෙන කාල වේලාව නම් අවසන්. නමුත් මම හිතනවා මේ අද දවසේ මේ වසර ආරම්භ කරන දවසේ ඔබතුමාගේ අවසාන මොහොතේ හරි දැනගත්තොත් දැන් විශේෂයෙන්ම අපි දකිනවා වර්තමානයේ වෙන විට පුද්ගලයෝ අනවශ්‍ය විදිහට කාලය අපි කියනවා කාලේ කාදමනවා කාලේ විනාශ කරනවා කියලා. ඇත්තටම වර්තමානයේ මිනිසුන්ගේ මේ කාලය උදුරා ගන්න දේවල් මොනවද? අපි ඒ කාල කළමනාකරණය කොහොමද හරියට කරගන්න අවශ්‍ය කියලා බොහොම කෙටියෙන් හරි අපි දැනගන්න කැමතියි. මම දකින්නේ අද මිනිස්සුන්ගෙන් ගොඩක්ම කාලේ නාස්ති වෙන්නේ මේ තියෙන තාක්ෂණයත් එක්ක ඩිජිටල් කරණයත් එක්ක. තමන් උදේ S2 අරපු ගමන් ෆෝන් එක අතට අරන් Facebook යනවා. Facebook එකට යන්නේ සමහරලාට විනාඩියෙන් බලලා ඉවර කරනවා කියලා. හැබැයි ඕක විනාඩි 15 20 වෙනවා අන්තිමට ඇඳෙන් නැගිටින්නේ රස්සාවට හෝ ව්‍යාපාරික ස්ථානයේ යන්නත් පරක්කු වෙලා. ඔන්න තදියමේ රැස් තිනවා. ඒතර කාලේ කාදමල තියෙන්නේ කවුද? සෝෂල් මීඩියා සමාජ මාධ්‍යම තමයි අපි ඒක එන මම දකින්නේ ඒකයි. ඊට පස්සේ රස්සාව කරන තැන ඉන්ටර්නෙට් තියෙනවා නම් තමන් පොඩි වෙලාවකට මොකක් හරි වීඩියෝ එකක් බලන්න ගියොත් වීඩියෝ 10ක් විතර බලලා ෂෝට් ක්ලිප්ස් බලලා තමයි මේ ඕක සමහරට රැට ඇඳට ගියාට පස්සේ ෆෝන් එක අතට ගත්තාම එක වීඩියෝ එකක් බලන්න කියලා වීඩියෝ 15ක් 20ක් බලනවා. නේද? ඒකට මම දකින්නේ මේ ඩිජිටල් කරණයත් එක්ක මම ඩිජිටල් කරණය හොඳ නැහැ කියන එක නෙමෙයි. අපි ඒක පාවිච්චි කරන විදිය කළමනාකරණය කරන විදිය මේ තමයි වැරදි. ඉතින් ඒකින්ද මම කියන්නේ අර මේකත් එක්ක මිනිස්සු එල්බිලා ඉන්නේ මතුරංග මිනිසුන්ට වෙලා වැඩිකමටවත් ෆ්‍රී ටයිම් එක එහෙම නැත්නම් නිදහස් වෙලා වැඩිකමටවත් නෙමෙයි. හරිද? මිනිසුන්ගේ තියෙන ඇබ්බැහිවීම. හරිද? ඉතින් අර තියෙන ඇබ්බැහිවීම තමයි මේ ඒ ඇබ්බැහිවීමත් වෙන්නේ මතුරංග මම දකින්න විදිහට මිනිසුන්ගේ ප්‍රශ්න తాවකාලිකව අමතක කරන්න. හරිද? දැන් මිනිස්සු ඔය Facebook එකට ගිහලා අනුන්ගේ ඔබදූප හොයන්නේ තමන්ට තියෙන ප්‍රශ්න ටික අමතක කරන්න. අනුන්ගේ ප්‍රශ්න දිහා බලන්නයි අනුන් ඒවට කොහොමද හැසිරෙන්නේ කියන එක ප්‍රතික්‍රියා කරන්න. නැතු ඒකෙන් දෙයක් ඉගෙන ගන්නත් නෙවෙයි. හරිද? ඉතින් ඒකින්ද අපි දැනගන්න ඕක ඇවිල්ලා මත්ද්‍රව්‍යයට හා මත්පැන් වලට දැන් මත්ද්‍රව්‍ය ගන්න කට්ටියකින් මත්පැන් ගන්න කට්ටියකින් අපි අහුවම අයියෝ ඕවා පාවිච්චි කරන්න කියලා කියන්නේ නෑ මේ ප්‍රශ්නත් අමතක වෙනෝනේ. පොඩි වෙලාවකට ප්‍රශ්න අමතක වෙනවා. ඒකට තමයි ඔය ඒ හා සමානයි මේ දේ. පොඩි වෙලාවකට. ඉතින් එහෙම අමතක කරා කියලා තමන්ට ලැබිච්ච දේ මොකද්ද? අර ප්‍රශ්න වලට උත්තර හම්බුන්නේ නෑනේ. ඒ ප්‍රශ්න වලට තවත් අපිට උත්තර හොයන්න තියෙන සීමිත කාලයක් මේ බවට පත් වෙනවා. අර කාලේ නාස්ති වෙලා. ඉතින් අපි දැනගන්න ඕනේ ඔය ඉන්ස්ටන්ට් එහෙම නැත්නම් ක්වික් රිලීෆ් එකෙන් ඈත් වෙන්න. ඈත් වෙලා ඒවෙන් අපි පොඩ්ඩක් අපි ඒක මම කිව්ව අර ස්වයන් විනයක් ඩිසිප්ලින් එක සෙල්ෆ් ඩිසිප්ලින් එකක් අවශ්‍යයි. ඩිසිප්ලින් එක තමයි මේ හැම දෙයකම. එතකොට ඔය තමන්ට පුළුවන් ඔය ස්ක්‍රීන් ටයිම් එක ලිමිට් කරගන්න ඒ වගේ දේවල් වලට එහෙම නැත්නම් 6න් පස්සේ ෆෝන් එක ඕෆ් කරන්න පුළුවන් 7න් පස්සේ ගෙදර ආවට පස්සේ ෆෝන් එක ඕෆ් කරන්න පුළුවන් තමන්ට ෆෝන් නම්බර් එකක් අවශ්‍යම නම් ස්මාර්ට් ෆෝන් එකයි පොඩි බේසික් ෆෝන් එකයි තියාගත්ත ස්මාර්ට් ෆෝන් එකේ ඔය වැරද්ද තියෙන්නේ ස්ක්‍රීන් එකක් තියෙන ඩිවයිස් එකකට අපිට පුළුවන් ස්ක්‍රීන් ඩිවයිස් එක රෑ 6ට එහෙම නැත්නම් හවස 6ට 4 ඕෆ් කරාට පස්සේ තම නිදා ගන්න කිලෝක බලන්නේ නැහනේ කාලේ නාස්ති කරන්නේ නැහැ පවුලත් එක්ක ඉන්නවා තමන්ගේ දරුවොත් එක්ක ඉන්නවා දෙමාපියන් එක්ක ඉන්නවා යාළුවොත් එක්ක ඉන්නවා එතකොට තමන්ට අත්‍යවශ්‍ය කෝලයක් නම් අර බේසික් ෆෝන් එක තියෙනවා අපි කියන්නේ අර කීපෑඩ් එකක් තියෙන ෆෝන් එක මං කියන්නේ මේ ඔය වගේ ප්‍රායෝගික දේවල් වලින් මොකද අපිට ෆෝන් ඔෆ් කරන්න කියලා කිව්වොත් හදිසි අමතුමක් ආවොත් කොහොමද හම්බෙන්නේ අපිට අපිට මේ තියෙන ස්ක්‍රීන් ඩිවයිසස් එක්කනේ අපේ මේ ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඔය වගේ දේවල් වලින් අපිට පුළුවන් තරම් අර තමන්ගේ කාල කළමනාකරණය කරන්න පුළුවන් මම දකින්නේ ඒක ඩිජිටල් කරණයත් එක්ක මේ සමාජ මාධ්‍යයට මිනිස්සු ගොඩක් ඇබ්බැහි වෙලා තියෙන හින්දා අනිත් එක තමයි අර පළවෙනියටම ප්‍රයොරිටි එක දෙන්න ඕනේ වැදගත්ම දේ මුලින් කරලා ඉන්න ඊට පස්සේ මොකද මේ වැදගත්ම දේ දන්නේ තමන්ට මට තියෙන වැදගත්ම දේ මතුරංගට තියෙන වැදගත්ම දේ නොවෙන්න පුළුවන්. ඒතකොට තමන් දැනගන්න ඕනේ ප්‍රයොරිටි ලිස්ට් එකක් හදාගන්න මට අද දවසේ මේ සතියේ මේ මාසේ මගේ පළවෙනියටම වෙන්න ඕන දේ මොකද්ද දෙවෙනියට මොකද්ද 10 වෙනියට තියෙන දේ දාලා ඒක අපිට ඕන නම් ඒ ලිස්ට් එක හදලා ඉවරලා එකේ ඉඳන් 10ට නම්බර්ස් දාන්න පුළුවන්. අද වෙන්න ඕනේ එහෙමනම් පළවෙනියටම වෙන්න ඕනේ මම ඉලක්කය මෙන්න මේක තමයි අචීව් කරගන්න ඕනේ. 10 වෙනියට තියෙන ඉලක්කය පළවෙනියට ගත්තොත් පළවෙනියට වැදගත්ම දේ අපිට අතහැරෙනවා. නේද? ඒතර එන්නේ වගේ අපිට ඉලක්කම් දාලා අපිට ඒ වගේ දේවල් ප්ලෑන් කරන්න පුළුවන්. අනිත් එක තමයි මම අවසාන වශයෙන් කියන්නේ මේ ඩිජිටල් කරණයේදී මම මේ ඩිජිටල් කරණයත් එක්ක අපි යනකොට අද මිනිස්සුන්ට ගොඩක් සමාජ සම්බන්ධතා මේ නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ ෆිසිකල් ඇත්ත ලෝකේ සමාජ සම්බන්ධතා නැති වෙලා තියෙනවා. මම කියන්නේ අද ඇත්ත ලෝකේ සමාජ සම්බන්ධතා 10ක් අපිට වැදගත් ඩිජිටල් සම්බන්ධතා 100කට වඩා. මොකද ඩිජිටල් කියන එකේ ෆිසිකල් අවකාශයක් නැහැ භෞතික අවකාශයක් නෙමෙයි. තමන්ට කරදරයක් දුකක් වුණාම එන්නේ හැම වෙලේම තමන්ගේ වටේ ඉන්න පවුලේ අය සහ තමන්ගේ යාළුවෝ අසල්වාසීන් වෙන්න පුළුවන් යාළුවෝ වෙන්න පුළුවන් භෞතික ලෝකේ. ඩිජිටල් ලෝකේ නෙමෙයි. සයිබර් අවකාශයේ ඉන්න යාළුවෝ නෙමෙයි. එතකොට එන්නේ සයිබර් අවකාශයේ ඉන්න අය හොයාගන්නත් නැහැ වෙලාවට. ඉතින් ඒකින්ද පුළුවන් තරම් ඩිජිටල් කරණය කියන එක හොඳ විදියට හොඳ පැත්තෙන් අල්ලගන්න. අපි කියන්නේ පීයක් වුණත් හරි පැත්තෙන් අල්ලගන්නේ කියලා කියන්නේ ඒකනේ. ඒකෙන් ගන්න පුළුවන් වැඩ ගන්න පුළුවන්. එතකොටනේ ඩිජිටල් කරණය අත්‍යවශ්‍යයි දිනුවට. ඒක හරි පැත්තෙන් අල්ලගෙන ඒකේ හරි විදියට ප්‍රයෝජනය කරගමු. ඉතින් ඒකින්ද
ඒ හැම දෙයකටම අර මම කියන්නේ පිරිසකට වඩා ප්‍රජාවක් ඇති කරගන්න ඩිජිටල් කාරණේදී අපිට හම්බෙන්නේ ක්‍රවුඩ් එක පිරිසක්. ඒක නිකන් කුලියට ගත්තු පිරිසක් වගේ తాවකාලිකයි. නමුත් ප්‍රජාවක් කියන්නේ කමියුනිටි එකක්. ඒක තමන්ගේ පවුලේ අය ඉන්නවා, යාළුවෝ ඉන්නවා, අසල්වාසීන් ඉන්නවා, ප්‍රජාව. ඒ ප්‍රජාවක් පුළුවන් තරම් නිර්මාණය කරගන්න තමන්ගේ වටේ පිරිසකට වඩා ප්‍රජාවක් ඇති කරගන්න. භෞතික ලෝකේ. ඉතින් ওই දේවලුත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මధుරංග මේ සාකච්ඡාවේ අපිට. හොඳයි. මම හිතන්නේ අද අපි ජනවාරි මාසේ 1 වෙනිදා දවස වර්ෂයේ ආරම්භක දවස අපි ඔබතුමත් එක්ක ජීවිතය පිළිබඳව අලුතින් හිතන්න බොහෝ දේ කතා කළා කියලා විශ්වාස කරනවා. අපි ප්‍රධාන වශයෙන් මේ වැඩසටහන තුල අපි කොහොමද අපේ ජීවිතය පිළිබඳව ස්වයං පරීක්ෂණයක් කරගන්නේ? ඒ වගේම තමයි අපි අතින් ගෙවුණු වසර තුල සිද්ධ වුණු වැරදි මොනවද අභියෝග හඳුනාගෙන ඒ තුලින් අපි ඉගෙනගත්ත පාඩම් මොනවද කියන දේ නිවැරදිව හඳුනාගෙන මේ අවුරුද්ද කොහොමද සැලසුම් කරන්න අවශ්‍ය? ඒ වගේම ජීවිතයට දිගු කාලීන අරමුණු සහ කෙටි කාලීන අරමුණු කොහොමද අපි නිවැරදිව ගොඩනගා ගන්න අවශ්‍ය වෙන්නේ සහ වර්තමානයේ අපි කාලය කොහොමද නිවැරදිව කළමනාකරණය කරගන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණා අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක බොහොම සංක්ෂිප්තව කතා කළේ. මම හිතන්නේ මේ එක කාරණාවක් අපිට පැයකට වැඩි කතා කරන්න පුළුවන්. නමුත් ඔබතුමා මේ අපිට ලැබෙන පැයයිනේ මේ පැය ඇතුලේ කතා කළා කියලා විශ්වාස කරනවා. ඉතින් බොහොම සතුටුයි අද වසරේ ආරම්භක දවසේ ඔබතුමා වගේ කෙනෙක් එක්ක අපේ වැඩසටහන අපේ ශ්‍රාවක පිරිසට අහන්න ඉඩකඩ වෙන් කරන්න අවකාශය ලැබීම. ඉතින් තවත් දවසක මෙවැනි වැඩසටහනකින් මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන අපි ඔබතුමාට සමුදිනවා. ඒ වගේම එළඹුණු වසර ඔබතුමාටත් බොහොම ඔබතුමාගේ අරමුණු ඉලක්ක වලට යන්න පුළුවන් වසරක් බවට පත් වේවා කියලා ඔබතුමාට අපි සමුදිනවා. බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි මధుරංග ආරාධනාවට. හොඳයි. එහෙනම් අපි අදට දවසේ සාරගර්භ කතා බහ සිත් පහන් වැඩසටහන අවසන් කරනවා. අපිත් අද වැඩසටහන අවසන් කරද්දී ප්‍රාර්ථනා කරනවා ඔබේ අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසම ඉෂ්ට කරගන්න. ඒ වගේ මේ සඳහා ක්‍රියාත්මක වෙන්න ඔබට හැකියාව ලැබෙන සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනාව සමගින් අපි දවසේ සාරගර්භ කතා බහ අවසන් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට සුවදායක වාසනාවන්ත දවසක්. සිත් පහන් වැට